හරි අයිබෝන් දුල පුතාලා හැමෝටම අපි 2024 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකේ සාකච්ඡාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. එතකොට අපි කලින් අවුරුදු වලදී කරගෙන ආවා වගේ 2019 ඉඳලා මෙහා පැත්තට නව විෂය නිර්දේශයේ පාස් පේපර්ස් ටිකත් ඒ වගේම ඊට කලින් 2011 ඉඳලා 2018 වෙනකන් පාස් පේපර්ස් වෙනස් කරලා අපි හදපු ෂැඩෝ පේපර්ස් ටිකත් අපි කලින් සාකච්ඡා කළා YouTube channel එකේ තියෙනවා. එතකොට දැන් අද අපි එන්නේ ඒ ක්‍රියාවලියේ 2024 උසස් පෙළ විභාගයේ පාස් පේපර් එක ඩිස්කස් කරන්න. ඒකට අදාළ උත්තර කොහොමද ගන්නෙ? සහ ඒ වගේම ඒකට අදාළ තියරි කොටස් රිසෝස් එකේ කොහොමද තියෙන්නේ? ඒව කොහොමද සම්බන්ධ වෙන්නේ? සහ වඩාත්ම වැදගත් දේ ඒ ප්‍රශ්න වෙනස් වෙලා ඊළඟ අවුරුද්දකදී ඔයාලගේ විභාගයකදී ඒ ප්‍රශ්න රටාව නැවත වතාවක් යෙදෙන්න පුළුවන් කොහොමද අපි ඒක දැනගන්න ඕන කොහොමද කියන එක බලාගෙන යමු. මම වෙනද වගේම ස්ක්‍රීන් එකේ පේපර් එක ෂෙයා කරනවා. එතකොට ස්ක්‍රීන් එකෙන් ඔයාලට පේපර් එක බලා ගන්නත් පුළුවන්. ඔයා කරපු පේපර් එක පාස් පේපර් එකත් ළඟ තියාගන්න, රිසෝස් බුක් එකත් ළඟ තියාගන්න අපි සංසන්දනය කරගෙන බලාගෙන කතා කරගෙන යමු. හරි. එහෙමනම් පළවෙනි ප්‍රශ්نين අපි වැඩේ ආරම්භ කරමු. 2024 පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්نين අපි වැඩේ පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නේ බොහොම සරල තැනකින් අහලා තිබුණේ 2024 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය අහනවා ජීවයේ මූලික කෘත්‍යමය ඒකකයේ ලෙස සැලකෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? ඊටාම සරල ප්‍රශ්නකින් පටන් ගන්න ඕනම දරුවෙක් දන්න එකක්. නමුත් අර දැන් විභාගයේදී පළවෙනිම ප්‍රශ්නෙට අහන එකක් නිසා සමහරලාට පැටලෙන්න බැරි කමක් නැහැ. ඉතින් පරිස්සම් වෙන්න ඒ වගේ එකක් පටලව ගන්න නැතුව ඉන්න. සෛලවාදයෙන් කියන විදිහට අපි දන්නවා ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ වෙන්නේ සෛලයනේ. එතකොට ව්‍යුහමය කියලා ඇහුවත් කෘත්‍යමය කියලා ඇහුවත් ඒකේ වෙනසක් නැහැ. සෛලවාදී කියන කාරණේ එකම තමයි. සෛලය තමයි එතකොට කෘත්‍යමය ඒකකය වෙන්නේ. මූලික කෘත්‍යමය ඒකකය වෙන්නේ. ප්‍රශ්න අංක 1 පිළිතුර අංක 3. ප්‍රශ්න අංක 1 පිළිතුර අංක 3. අපිම ප්‍රශ්න අංක 2ට කාබෝහයිඩ්‍රේට් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද? හරි එකයි අහන්නේ. 1 ග්ලූකෝස් අණු දෙකක් අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාව මගින් නිරොක්සිහාරක සීනි අණුවක් සෑදී. අපි දන්නවා ග්ලූකෝස් අණු දෙකක් අතරේ සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වුණොත් ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට ලැබෙන්නේ මෝල්ටෝස් අණුවක්. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් ඒ වගේම ඔක්සිහාරක සීනි වර්ගයක්. නිරොක්සිහාරක කියලා කිව්ව නිසා පළවෙනි වාක්‍යය වැරදි. 2 ගැලැක්ටෝස් අණු කීටෝස සීනි වර්ගයකි. ගැලැක්ටෝස් අයිති වෙන්නේ කීටෝස් වලට නෙමෙයි. ගැලැක්ටෝස් කියන්නේ ඇල්ඩෝස සීනි වර්ගයක්. ඇල්ඩෝස සහ කීටෝස් අතර වෙනස මතක ඇති කියලා හිතනවා. එතකොට ගැලැක්ටෝස් අයිති වෙන්නේ ඇල්ඩෝස් වලට. ඒක නිසා 2 වැරදි. 3 ග්ලූකෝසැමින් දිලීරවල සංචිත සංඝටකවල තැනුම් ඒකකයයි. අපි දන්නවා ග්ලූකෝසැමින් බහුඅවයවීකරණයෙන් ලැබෙන්නේ කයිටින්. කයිටින් කියන්නේ දිලීරවල සෛල බිත්තියේ සංඝටකය. සංචිත ආහාරය නෙමෙයි. දිලීරවල සංචිත ආහාරය වෙන්නේ ග්ලයිකොජන්. ග්ලයිකොජන් වල තැනුම් ඒකකය වෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝසැමින් වලින් හැදෙන්නේ කයිටින්. කයිටින් සංචිත ද්‍රව්‍යයක් නෙමෙයි. ආ සෛල බිත්ති හදන සංඝටකය. 3 වැරදි. 4 ග්ලැක්ටොරොනික් අම්ලය ශාකවල ව්‍යුහමය පොලිසැකරයිඩයක තැනුම් ඒකකයයි. ඔව් වාක්‍ය කියවපු ගමන් අපිට මතක් වෙනවා ග්ලැක්ටොරොනික් අම්ලයෙන් හැදෙන්නේ පෙක්ටින්. පෙක්ටින් ශාකවල ව්‍යුහමය පොලිසැකරයිඩයක් විදියට තියෙනවා. පෙක්ටින් සෛල බිත්ති ආශ්‍රිතව තියෙනවා. ඒක නිසා ග්ලැක්ටොරොනික් අම්ලයේ බහුඅවයවීකරණයෙන් ව්‍යුහමය පොලිසැකරයිඩයක් වෙන පෙක්ටින් හැදෙනවා කියන එක සත්‍යයි. ඒක වැරද්දක් නෑ. 4 වෙනි වාක්‍යය නිවැරදි. 5 හෙමිසෙලියුලෝස් යනු ට්‍රයෝස සහ පෙන්ටෝස් වලින් තැනුණු ශාකනය වූ පොලිසැකරයිඩයකි. හෙමිසෙලියුලෝස් හැදෙන්නේ ට්‍රයෝස සහ පෙන්ටෝස වලින් නෙමෙයි පෙන්ටෝස සහ හෙක්සෝස වලින්. කාබන් පරමාණු 5ක් තියෙන පෙන්ටෝස වලිනුත් කාබන් පරමාණු 6ක් තියෙන හෙක්සෝස වලිනුත් තමයි යා හැදෙන්නේ. ට්‍රයෝස එකට දායක වෙන්නේ නැහැ. ඒක නිසා පස්වෙනි වාක්‍ය වැරදි. ප්‍රශ්න අංක 2 නිවැරදි පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 2 පිළිතුරු අංක 4. අපි යමු ප්‍රශ්න අංක 3ට. මයිටොකොන්ඩ්‍රියා වල එක අන්තර්පටල අවකාශය තුල DNA අණුවක් ඇත. අන්තර්පටල අවකාශය කියන්නේ පිටත පටලය සහ ඇතුල් පටලය අතරේ තියෙන ඉඩ. DNA අණුව තියෙන්නේ එතන නෙමෙයි. DNA අණුව තියෙන්නේ චක්‍රීය DNA අණුව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. ඒක නිසා එක වැරදි. 2
ඇතුළු පටලය තුළ ක්‍රෙබ්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම ගිලී ඇත. ක්‍රෙබ්ස් චක්‍රය සිද්ධ වෙන්නේ ඇතුළු පටලයේ නෙමෙයිනේ. ක්‍රෙබ්ස් චක්‍රය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ. ඒක නිසා දෙක වැරදි. 3 පූරකය තුළ 80S රයිබෝසෝම සහ ෆොස්ෆේට් කණිකා පිහිටයි. පූරකය තුළ තියෙන මයිටොකොන්ඩ්‍රියා පූරකය තුළ තියෙන්නේ 80S රයිබෝසෝම නෙමෙයි 70S රයිබෝසෝම. කුඩා වර්ගයේ 70S රයිබෝසෝම තමයි එතන තියෙන්නේ. 3 වැරදි. 4 පූරකය තුළදී පයිරුවේට් අණුවක් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් නිදහස් කරමින් ඇසටයිල් සහ එන්සයිම් මේ අණුවක් බවට පත් වෙයි. නෑ, එක පයිරුවේට් අණුවකින් එක කාබන් ඩයොක්සයිඩ් අණුවක් පිට වෙලා එක ඇසටයිල් සහ එන්සයිම් අණුවක් බවට පත් වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් අණු දෙක නිදහස් වෙන්නේ පයිරුවේට් අණු දෙකකින්. ඒක නිසා 4 වැරදි. 5 ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයට අත්‍යවශ්‍ය එන්සයිම මියරවල ඇත. ඒක හරි. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය හෙවත් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය පවත්ව ගන්න අවශ්‍ය වෙන එන්සයිම අන්තර්ගත වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා වල අභ්‍යන්තර පටලයේ මියරවල. 5 සත්‍යයි. 3 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 5. 3 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 5. අපි යමු ප්‍රශ්න අංක 4ට. ඌනන විභාජනයේ අන්තකලාව 1 සහ අන්තකලාව 2 යන දෙකේදීම සිදුවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? 1. කේන්ද්‍ර දේහය මගින් තර්ක උපකරණය නිපදවීම. කේන්ද්‍ර දේහය මගින් තර්ක උපකරණය නිපදවීම සිද්ධ වෙන්නේ ප්‍රාක් කලාවේදී. ඒක අන්තකලාවේදී වෙන වැඩක් නෙමෙයි. ඒක ප්‍රාක් කලාවේදී සිද්ධ වෙන දෙයක්. 2. එක් එක් සමජාත වර්ණ දේහ යුගලයේ එක් එක් වර්ණ දේහයක් බැගින් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වීම. එක එක සමජාත වර්ණ දේහ යුගලයේ තියෙන වර්ණ දේහ දෙක සමජාත වර්ණ දේහ දෙක වෙන් වෙලා ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වෙන්නේ අන්තකලාවේදී නෙමෙයි. ඒක වියෝග කලාවේදී සිදුවෙන වැඩක්. ඒක සිද්ධ වෙන්නේ වියෝග කලාවේදී. ඒක නිසා දෙවෙනි වාක්‍ය වැරදි. ඒක අන්තකලාවට අදාළ වැඩක් නොවන නිසා. 3. වර්ණ දේහ ක්‍රොමැටින් බවට ලිහිල් වීම. ඒක අවුලක් නැහැනේ. වර්ණ දේහ ක්‍රොමැටින් බවට ලිහිල් වෙන්නේ කලින් ඝන වෙලා තිබුණ වර්ණ දේහ ලිහිල් වෙලා ඒවා ක්‍රොමැටින් බවට නැවත ලිහිල් වෙන්නේ අන්තකලාවේදී. එතකොට ඒක අන්තකලාව එකේදීත් සිදු වෙනවා, අන්තකලාව දෙකේදීත් සිදු වෙනවා. 3 වෙනි වාක්‍යයෙන් කියන දේ ගැටලුවක් නැහැ. ඒක අපිට ගන්න පුළුවන්. ඒක හරි. 4. ප්‍රවේණිකව සර්ව සම ඒකගුණ දුහිතෘ න්‍යෂ්ටි දෙකක් එක්සයිලයක් තුල ඇතිවීම. ප්‍රවේණිකව සර්ව සම ඒකගුණ දුහිතෘ න්‍යෂ්ටි දෙකක් එක සෛලයක් ඇතුලේ ඇතිවීම අන්තකලාව 1 සහ 2 කියන දෙකේදීම සිද්ධ වෙන්න බෑ. මොකද සර්ව සම කියන වචනේ තියෙන නිසා. අපි දන්නවා ඌනණයෙන් හැදෙන න්‍යෂ්ටි සර්ව සම වෙන්නේ නැහැ. එතකොට ඒක සත්‍යයි. 5. තර්කයේ ශුද්ධනාලිකා කෙටිවීම. තර්කයේ ශුද්ධනාලිකා කෙටිවීමක් අන්තකලාවේදී වෙන්නේ නැහැ. අන්තකලාවේදී වෙන්නේ තර්කයේ තියෙන ශුද්ධනාලිකා විබහුව අවයවීකරණය වීම. තර්ක ශුද්ධනාලිකා විබහුව අවයවීකරණය වෙලා බිඳ වැටිලා ඉවත් වෙන එක තමයි අන්තකලාවේදී වෙන්නේ. 4 පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 4 පිළිතුරු අංක 3. අපි යමු ප්‍රශ්න අංක 5ට. ප්‍රභා ශ්වසනය උත්ප්‍රේරණය කරන එන්සයිම ඇත්තේ හරිත ලව වලට අමතරව. බොහොම සරලව කිව්වොත් ප්‍රභා ශ්වසනය සිද්ධ වෙන්නේ තැන් 3ක හරිත ලව, පෙරොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියා තුල. එතකොට ප්‍රශ්නේ අහන්නේ හරිත ලව වලට අමතරව තව කොතනද කියලානේ. ප්‍රභා ශ්වසනයට ඕන කරන අනිත් එන්සයිම තියෙන්නේ ප්‍රභා ශ්වසනයේ සිදුවෙන අනිත් ස්ථාන දෙක වෙන්නේ පෙරොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියා. ඒක නිසා පිළිතුරු අංක 2. අනිත් උත්තර කියවන්න දෙයක්වත් නැහැ. ප්‍රභා ශ්වසනයේ සිදුවෙන ස්ථාන 3 මොනවද කියන එක අපි හොඳටම දන්න දෙයක්. ප්‍රශ්න අංක 6. ග්ලූකෝස් සංශ්ලේෂණය සඳහා පූර්වගණුවක් ලෙස ක්‍රියා කරන කැල්වින් චක්‍රයේදී නිපද වෙන ඵලයක් වන්නේ. පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ග්ලූකෝස් සංශ්ලේෂණය සඳහා පූරක අණුවක් ලෙස ක්‍රියා කරන කිව්වම අපිට තේරෙන්න ඕන මේ කතා කරන්නේ G3P ගැන මිස 3PGA නැත්නම් 3 ෆොස්ෆොග්ලිසරේට් ගැන නෙවෙයි කියන එක. මොකද 3 ෆොස්ෆොග්ලිසරේට් ප්‍රථම ස්ථායි ඵලය තමයි කැල්වින් චක්‍රයේදී හැදෙන ප්‍රථම ස්ථායි ඵලය තමයි. හැබැයි ආ කාබෝහයිඩ්‍රේටයක් නෙමෙයි. ග්ලූකෝස් නිපදවීම සඳහා පූරක අණුව විදියට ක්‍රියා කරන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් නැත්නම් G3P. එයා තමයි පළවෙනි කාබෝහයිඩ්‍රේට ව්‍යුත්පන්නය.
එතන පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. පැටලෙවෙනවා නම් පැටලෙවෙන්නේ පළවෙනි උත්තරය සහ තුන්වෙනි උත්තරය අතර. එතනදි මතක තියාගන්න පිළිතුර වෙන්නේ අංක 3 ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. අර මේකම අපහු සැරයක් සත්‍ය ප්‍රකාශහන ප්‍රශ්නකදී වගේ නැවත වතාවක් රිපීට් වෙන්නත් ඉඩකඩක් තියෙන දෙයක් මතකයේ තියාගන්න. ප්‍රශ්න අංක 7 ග්ලයිකොලිසියේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපද වෙන මුළු ATP සහ NADH අණු සංඛ්‍යාව පිළිවෙලින්. ඒ ප්‍රශ්නේ තියෙන වැදගත්ම වචනේ තමයි මෙන්න මේ මුළු කියන වචනේ. මොකද මුළු ATP සංඛ්‍යාව කිව්වම එන උත්තරයයි ශුද්ධ ATP අණු සංඛ්‍යාව කිව්වම එන උත්තරයයි වෙනස් වෙන නිසා. හරිද? ඒතර අපි දන්නවා ග්ලයිකොලිසියේදී ATP අණු ඔක්කොම හැදෙනවා 4ක්. අපි කියන්නේ මුලදී ATP අණු 2ක් වැය වෙනවා. පස්සේ ATP අණු 4ක් හැදෙනවා. එතකොට හැදෙන මුළු ATP අණු සංඛ්‍යාව 4යි. ශුද්ධ ATP අණු සංඛ්‍යාව නම් 2යි. මොකද පස්සේ 4ක් හැදුනට මුලදී 2ක් වැය වෙලානේ තියෙන්නේ. එතකොට ශුද්ධ ලාභය වෙන්නේ ATP අණු 2යි. හැබැයි මෙතන අහන්නේ ඒක නෙමෙයි. මෙතන අහන්නේ මුළු සංඛ්‍යාව කීයද කියන එක. එතකොට මුළු ATP අණු සංඛ්‍යාව ලැබෙනවා අපිට 4ක්. NADH ලැබෙන්නේ 2යි. ඒ කියන්නේ ග්ලූකෝස් පයිරුවේට් බවට ඔක්සිකරණය වෙනකොට NAD+ අණු 2ක් ඔක්සිහරණය වෙලා ලැබෙනවා NADH අණු 2ක්. එතකොට මුළු ATP ගාන 4යි මුළු NADH ගාන 2යි. පිළිතුර අංක 5. ප්‍රශ්න අංක 7 පිළිතුර අංක 5. අපි යමු ප්‍රශ්න අංක 8ට සනාල ශාක පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ. 1. සමහර සනාල ශාකවල ඇති ශුද්‍ර පත්‍රවල ශාකනය වූ නාරටි ඇත. ශුද්‍ර පත්‍ර කියන්නෙම ශාකනය නොවූ නාරටි දරන පත්‍රවලට. සරලව මතක තියාගන්න නාරටි ශාකනය වෙලා තියෙනවා නම් මහා පත්‍ර, නාරටි ශාකනය වෙලා නැත්නම් ඒවා ශුද්‍ර පත්‍ර. 1 වැරදි. 2. නූතන සනාල ශාකවල පූර්වජයන්ට මුල් තිබුණි. තියෙන විදියක් නෑ. මුල් තියෙන්නේ සෛලම ෆ්ලෝයම සහිත සනාල ශාකවල විතරයි. මූල පද්ධතියක් ඇත්ත මුල් කියලා දෙයක් තියෙන්නේ සනාල ශාකවලට විතරයි. නූතන සනාල ශාකවල පූර්වජයන්ට මුල් තිබුණේ නෑ. යාලට තිබුණේ මූලාභ, සෛලම ෆ්ලෝයම රහිත මූලාභ. 3. පූටිකා තිබීම සනාල ශාකවලට අනන්‍ය වේ. පූටිකා තිබීම සනාල ශාකවලට අනන්‍ය නෑ. අනන්‍යයි කියන්නේ යාලගේ විතරක් තියෙනවා කියන එකනේ. පූටිකා තිබීම සනාල ශාකවල විතරක් තියෙන ලක්ෂණයක් නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන්. තැන තමයි අපි දන්නවා පෝගනාටුම් වල. එමත් නැත්නම් පෝගනාටුම් ජීවන චක්‍රය ගැන කතා කරද්දී අපි කියනවා එයාගේ බීජාණුශාකයේ පෝගනාටුම් බීජාණුශාකයේ පූටිකා තියෙනවා කියලා. ඒක නිසා පෝගනාටුම් වගේ විනාල ශාකවලත් පූටිකා තියෙන්න පුළුවන්. ඒක නිසා 3 අසත්‍යයි. 4. සමහර සනාල ශාකවලට සහජීවී ජන්මානුශාක ඇත. ඔව්. ඔයාලට මේ පොයින්ට් එක හොයාගන්න පුළුවන්. සමහර සනාල ශාකවල සහජීවී ජන්මානුශාක තියෙනවා කියන පොයින්ට් එක ඔයාලට හොයාගන්න පුළුවන්. ලේසිම තැන තමයි රිසෝස් එකේ ලයිකෝෆයිටා වංශය නැත්නම් ෆයිලම් ලයිකෝෆයිටා ගැන පැහැදිලි කරන තැන රිසෝස් එක චෙක් කරලා බලන්න. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා ලයිකෝෆයිටාවන් සහජීවී ජන්මානුශාක දරන බව. විශේෂයෙන්ම පුං ජන්මානුශාකවල ඒ ලක්ෂණය තියෙනවා යාළගේ. 5. සනාල ශාකවල කශිකාදර ශුක්‍රාණු නොමැත. සනාල ශාකයක කශිකා සහිත ශුක්‍රාණු තියෙන්න බැරිද? නෑ, තියෙන්න පුළුවන් නේ. උදාහරණයක් සෙලිජිනෙල්ලාගේ ගත්තොත් කශිකාදර ශුක්‍රාණු තියෙනවා. උදාහරණයක් නෙප්‍රලෙපිස් ගත්තත් කශිකාදර ශුක්‍රාණු තියෙනවා. නෑ කියලා කියන්න බෑ. 5 වැරදි. 8 පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 8 පිළිතුර අංක 4. 9. ශාක වංශ සහ ඒවායේ ජන්මානුශාක පිළිබඳව නිවැරදි සංකලනය මොකක්ද කියලායි අහන්නේ. A. බ්‍රයෝෆයිටා. බ්‍රයෝෆයිටාවන්ගේ ජන්මානුශාකය අපිට ද්විගෘහී කියලා කියන්නත් පුළුවන්. මොකද පුංජන්මානුශාකය වෙනම ඉන්නවා, ජයා ජන්මානුශාකය වෙනම ඉන්නවා. ඕනම් ප්‍රභා සංශ්ලේෂකයි කියලා කියන්නත් පුළුවන්. මොකද බ්‍රයෝෆයිටාවල ජන්මානුශාකය ස්වාධීනයි, ප්‍රභා සංශ්ලේෂකයි. ඒ දෙකෙන් ඕන එකක් කියන්න පුළුවන්. ටෙරෝෆයිටා ජන්මානුශාකය සම්බන්ධයෙන් මොනවද අපිට කියන්න පුළුවන්? ටෙරෝෆයිටාවන්ගේ ජන්මානුශාකය ද්විගෘහී වෙන්නේ නැහනේ. දැන් මෙතන ඒවල දී ගත්තොත් බ්‍රයෝෆයිටා ද්විගෘහී. ඒක කෙලින්ම හරි. ඒ හරිනේ. බ්‍රයෝෆයිටාවල ජන්මානුශාකය ද්විගෘහී. ඒ නිවැරදි. B. ටෙරෝෆයිටා ජන්මානුශාකය ප්‍රභා සංශ්ලේෂකයි. ඔව්, ප්‍රභා සංශ්ලේෂකයිනේ. ටෙරෝෆයිටාවන්ගේ හෘදයාකාර ප්‍රාක්තලස විදියට තියෙන අර හાર્ට් එකක ෂේප් එක තියෙන
ජන්මානුශාකයට ප්‍රභා සංශ්ලේෂක හැකියාව තියෙනවා. එහෙනම් බීත් නිවැරදි. C සයිකැඩෝෆයිටා ජන්මානුශාකයේ ශීනයි. ඔව් එහෙම වෙනවා. මොකද හේතුව සයිකැඩෝෆයිටා කියන්නේ බීජ ශාකයක්. අපි දන්නවා බීජ ශාකවල ජන්මානුශාක කොහොමත් ශීනයි. ABC තුනම හරි අවුලක් නැහැ. ABC පිළිතුරු අංක 5. තුනම ගැලපෙනවා. 9 පිළිතුරු අංක 5. 10 A සහ B ලෙස සලකුණු කරන ලද සතුන් දෙදෙනෙකුගේ ඇති ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙයි. අහන්නේ A සහ B අයත් විය හැකි වංශ පිළිවෙලින්. හරි? ඒ වලින් කියන අභ්‍යන්තර සැකිල්ල සංවෘත සංසරණ පද්ධතිය සීලෝමය. අභ්‍යන්තර සැකිල්ලක් තියෙන්නත් ඕන, සංවෘත සංසරණ පද්ධතියක් තියෙන්නත් ඕන, සීලෝමයක් තියෙන්නත් ඕන. හරිද? අභ්‍යන්තර සැකිල්ල කියන එකෙන් අපිට නිකන් ගෙස් කරන්න පුළුවන්. අපි මෙහෙම කරමුකෝ, අපි උත්තර අයින් කරන්න පුළුවන් ටික අයින් කරමුකෝ. දැන් උදාහරණයක්, A වල තියෙන කෙනාට අභ්‍යන්තර සැකිල්ලක් තියෙන්න ඕන කිව්වම අපිට 3 සහ 5 උත්තර දෙක අයින් කරන්න පුළුවන් නේද? හිතලා බලන්න. 3 වෙනි පිළිතුරේ ඉන්න ඇනලිඩාවන්ට අභ්‍යන්තර සැකිලි නැහැනේ. 5 වෙනි උත්තරේ ඉන්න නෙමටෝඩාවන්ට අභ්‍යන්තර සැකිලි නැහැ. ඒක නිසා අපි 3 සහ 5 උත්තර දෙක අයින් කරමු. හෝඩේටාවන්ටයි කයිනඩමේටාවන්ටයි අභ්‍යන්තර සැකිලි තියෙන්න පුළුවන්. සංවෘත සංසරණ පද්ධතිත් එයාලගේ තියෙනවා, සීලෝමයක් තියෙනවා. ඒක ඔය තුන් දෙනාටම කියන්න පුළුවන්. ඊළඟට B බාහිර සැකිල්ල විවෘත සංසරණ පද්ධතිය ජලක්ලෝම. හරි. එහෙනම් දැන් දෙවෙනියට ඉන්න එක්කෙනාට ඔය ලක්ෂණ තුන නැති ඒවා අයින් කරගෙන යන්න. බාහිර සැකිලි විවෘත සංසරණ පද්ධතිය ජලක්ලෝම. පළවෙනි උත්තරේ ඉන්න නෙමටෝඩා වලට බාහිර සැකිලි නැහැ. විවෘත සංසරණ පද්ධතිත් නැහැ, ජලක්ලෝමත් නැහැ. ඒක කොහොමත් අයින් කරනවා. දෙවෙනි උත්තරේ දෙවෙනියට ඉන්න එකයිනඩමාටාවන්ට බාහිර සැකිලි නැහැ. විවෘත සංසරණ පද්ධති නැහැ. දෙවෙනි උත්තරෙත් අපි අයින් කරනවා. තුන්වෙනි උත්තරේ කොහොමත් අපි කලින් අයින් කරා, ඇනලිඩා වෙන්න බෑනේ ඒක නිසා. නැත්නම් බාහිර සැකිල්ල විවෘත සංසරණය ජලක්ලෝම කියන ඒවා ආත්‍රපෝඩවල තියෙන්න පුළුවන්. ඉස්සෙක් වගේ ගත්තොත් ඉස්සට බාහිර සැකිල්ලක් තියෙනවා, විවෘත සංසරණයක් තියෙන්නේ, ජලක්ලෝම තියෙනවා ශ්වසනයට. හැබැයි ඇනලිඩා වැරදි නිසා තුන්වෙනි උත්තරේ ගන්න බෑ. 4 එකයිනඩමේටා සහ මොලුස්කා. මොලුස්කාවන්ට ගැලපෙනවද බලන්න. B බාහිර සැකිල්ලක් මොලුස්කාවන්ට තියෙන්න පුළුවන්. ගොළු බෙල්ල, මට්ටියා, කාවාටියා වගේ අයට තියෙනවා. විවෘත සංසරණ පද්ධතියකුත් තියෙනවා, ජලක්ලෝමක් තියෙනවා. පිළිතුරු අංක 4 එකයිනඩමේටා සහ මොලුස්කා තමයි ගැලපෙන්නේ පිළිවෙලින් A සහ B දෙන්නට. 10 පිළිතුරු අංක 4. 10 පිළිතුරු අංක 4. 11 ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වූ සතුන්. ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වූ සතුන් කිව්වම අපි ඇත්තටම ගන්න ඕන මොන වංශයද? මේක පොඩ්ඩක් විතර පැහැදිලි නැති වෙන්න පුළුවන් තැනක්. බොහොම සියුම්ම පොයින්ට් එකක් නේ, රිසෝස් එකේ හැංගිලා වගේ තියෙන එකක් නේ. අපි රිසෝස් එක පොඩ්ඩක් චෙක් කරගෙන යමු. තුන්වෙනි පාඩමේ සත්ව වංශ ගැන කතා කරන තැන ඔය පොයින්ට් එක කියලා තියෙන්නේ කවුරු සම්බන්ධයෙන්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මේ බලන්න, ප්ලැටිහෙල්මින්තස් වංශය ගැන කතා කරන තැන. හරිද? ප්ලැටිහෙල්මින්තස් වංශය ගැන කතා කරන තැන මෙන්න මෙහෙම පොයින්ට් එකක් තියෙනවා ශීර්ෂණය ගැන. ඔන්න මේ වංශයේ ප්ලැටිහෙල්මින්තස්, එතන අපිට කියනවා ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි නැත. හරිද? ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි නැත. හරි? එතකොට මුල් සලකුණු පෙන්නනවා, ශීර්ෂණය පිළිබඳව මුල් සලකුණු ඒගොල්ලන්ගේ ළඟ තියෙනවා. හැබැයි ඒවා පැහැදිලි නැහැ. ආයෙනම් ප්‍රශ්නේ අහනවා වගේ ප්‍රශ්නේ අහන්නෙත් එහෙමනේ, ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වූ සතුන්. ඒකට අදාළ වෙන්නේ එතකොට ශීර්ෂණය පිළිබඳව සලකුණු ඇති නමුත් කියලා කියනවනේ. පැහැදිලි නෑ තමයි. හැබැයි මුල් සලකුණු තියෙන්නේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ. ඊළඟට නෙමටෝඩා වංශය පොඩ්ඩක් අපි චෙක් කරලා බලමු. මේකට නෙමටෝඩාද දන්නේ නේ ගන්න ඕන කියලා යම් දරුවෙකුට හිතුණා. හරිද? නෙමටෝඩා වංශයේ එහෙම ශීර්ෂණය සම්බන්ධ මොනවත්ම අපිට කියන්නේ නැහැ. ඒගොල්ල ගැන අපිට මොනවත් මෙහෙම කියන්නේ නැහැ. ඇනලිඩාවන් ගැනත් අපි පොඩ්ඩක් බලමු. ඒගොල්ලගේ අපි කියනවා කෙලින්ම ශීර්ෂණය පෙන්눔 කරන මුල්ම සත්වය. එතකොට තේරුම් ගන්න, ඇනලිඩාවලදී අපි කියන්නේ පැහැදිලි ශීර්ෂණයක් පෙන්වන මුල්ම සත්ව ඇනලිඩා. හැබැයි ශීර්ෂණය පිළිබඳව මුල්ම සලකුණු පෙන්වන අය රිසෝස් එකේ මෙන්න මෙතන තියෙන මේ පොයින්ට් එක නිසා ශීර්ෂණය පිළිබඳව මුල්ම සලකුණු පෙන්වන අය විදිහට අපි සලකන්නේ ප්ලැටිහෙල්මින්තස්. හරි. එහෙනම් දැන් මේ ප්ලැටිහෙල්මින්තස් ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් අපි චෙක් කරගෙන යමු. ප්ලැටිහෙල්මින්තස් වල මධ්‍ය ස්නායු පද්ධතියක් තියෙනවා. ඔව්. ඒගොල්ලන්ගේ දේහේ පූර කෙළවර තියෙන ගැන්ග්ලියා සහිත මධ්‍ය ස්නායු පද්ධතියක්
තියෙනවා. ප්ලැටිහෙල්මින්තස් වල තමයි පළවෙනි වතාවට මධ්‍ය ස්නායු පද්ධතිය තිබුණේ. සන්ධිපාද ප්ලැටිහෙල්මින්තස් වල නෑ. ඒවා තියෙන්නේ ආත්‍රපෝඩා වල. ප්ලැටිහෙල්මින්තස් සීලෝමික නෑ. ඒගොල්ලෝ අසීලෝමිකයි. 4 අරීය සමමිතික වේ නෑ. අරීය සමමිතික නෙමෙයි ප්ලැටිහෙල්මින්තස් ද්විපාර්ශ්වික සමමිතිකයි. පේශමය පාදයේ තියෙන්නේ මොලුස්කා වල. ප්ලැටිහෙල්මින්තස් වල නෙමෙයි. 11 පිළිතුර අංක 1. 11 පිළිතුර අංක 1. 12 ශාකසෛල වර්ග කීපයක් සහ ඒවායේ කෘත්‍ය පහත දැක්වේ. ශාකසෛල වර්ග කිහිපයක් සහ ඒවායේ කෘත්‍ය අපි යා කරගෙන යමු නේ. ලේසිම විදිය ඒකනේ. යා කරගෙන ගියොත් දුඩස්තර ඕන වෙන්නේ සන්ධාරණය සපයන්න. නේ දුඩස්තර අවශ්‍ය වෙන්නේ සන්ධාරණය සපයන්න. එහෙමනම් මම බෝඩ් එකේ ඒක ලියාගෙන යන්නම්. දුඩස්තර කියලා කියන්නේ A, සන්ධාරණය සැපීම P. හරිද? ඊළඟට ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර කරන්නේත් සන්ධාරණය සපයන එකම තමයි. එතකොට B වලටත් P. ඊළඟට වාහකාභ වාහිනී වගේම වාහකාභ වැදගත් වෙනවා. සන්ධාරණයත් සපයනවා ඒ වගේම ජලය ගමන් කරන්නත් දායක වෙනවා. P කියන්නත් පුළුවන්. ඒ වගේම වඩාත්ම වැදගත් එක Q. වඩාත්ම වැදගත් වෙන එක Q. ඒක තමයි ප්‍රධාන වශයෙන් කරන දේ. ඊළඟට D මෘදුස්තර සෛලවලටත් ඔය තියෙන ඒවායින් වැඩ දෙකකට ප්‍රධානව දායක වෙනවා. යා පිෂ්ඨය සංචිත කරන්නත් සහභාගී වෙනවා. ඒ වගේම තුවාල සුව වීමෙදිත් වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ සංකලනයක් තමයි එන්නේ උත්තර ටිකට. A වලට P, B වලට P, C වලට PQ දෙකෙන් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් D වලට R සහ S දෙකෙන් එකක් ගන්න පුළුවන්. උත්තර පහ චෙක් කරලා බලන්න ඔය සංකලන ටිකට ගැළපෙන පිළිතුරක් තියෙන්නේ මොකක්ද කියලා. ඔය කියපු සංකලන ටිකට ගැළපෙන පිළිතුර වෙනවා අංක 3. ප්‍රශ්න අංක 12 පිළිතුර අංක 3. අපි යමු ප්‍රශ්න අංක 13ට. ශාකවල විභාජක පිළිබඳව නිවැරදි. 1. ද්විතීක වර්ධනය සඳහා පාර්ශ්වික විභාජක සහ අග්‍රස්ත විභාජක සහභාගී වේ. ද්විතීක වර්ධනය පවත්ව ගන්න පාර්ශ්වික විභාජක විතරයි අවශ්‍ය. අග්‍රස්ත විභාජක අවශ්‍ය වෙන්නේ නැහැ. ද්විතීක වර්ධනයට ඕන පාර්ශ්වික විභාජක විතරයි. 2. ප්‍රරෝහග්‍රස්ත විභාජක මගින් නවසෛල ඇතුළට සහ පිටතට නිපදවනු ලැබේ. නෑ. පිටතටයි ඇතුළටයි දෙපැත්තටම නවසෛල නිපදවන්නේ මූලාග්‍රස්ත විභාජකයෙන්. ප්‍රරෝහග්‍රස්ත විභාජකයේ නවසෛල නිපදවන්නේ එක පැත්තකට විතරයි. හරියටම කිව්වොත් ඇතුල් පැත්තට විතරයි. 3. ඒක බීජපත්‍රී ශාකවල කැඩී බිඳී යන පත්‍ර නැවත වර්ධනය වන්නේ ඒවායේ පාදස්තයේ ඇති පාර්ශ්වික විභාජකවල ක්‍රියාව නිසාය. නෑ. ඔය වාක්‍යයෙන් කියන දෙයට ගැලපෙන්නේ පාදස්තයේ තියෙන පාර්ශ්වික විභාජක නෙමෙයි. පාදස්තයේ තියෙන්නේ අන්තරස්ත විභාජක. ඒක බීජපත්‍රී ශාකවල තියෙන පාදස්තයේ තියෙන සුවිශේෂ විභාජක වර්ගය වෙන්නේ අන්තරස්ත විභාජක. 3 වැරදි. 4. පරිචර්මයේ තැනීමට පාර්ශ්වික විභාජක දායක වේ. ඔව්. පරිචර්මය කියන්නේ පාර්ශ්වික විභාජක වර්ගයක් වන වල්ක කැම්බියමෙන් නිපද වෙන ඝන පටක වර්ගයක්. එතකොට 4 නිවැරදි. පරිචර්මය හදන්න පාර්ශ්වික විභාජක වර්ගයක් වන වල්ක කැම්බියම දායක වෙනවා. ඒක නිසා 4 නිවැරදි. 5 විභාජක සෑම විටම සක්‍රීයය. නෑ එහෙම බෑ. විභාජක සමහරට සුප්ත අවධියක් ගත කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. විභාජක පටක අක්‍රියව පවතින සුප්ත අවධි ගත කරන්න පුළුවන්. ඒක නිසා 5 වැරදි. ප්‍රශ්න අංක 13 පිළිතුරු අංක 5. යමු ප්‍රශ්න අංක 14ට. ශාකවල සිදුවන ජලහානිය පිළිබඳව නිවැරදි. ශාකවල සිදුවන ජලහානිය පිළිබඳව නිවැරදි. හරි. 1. බින්දුදය දවස මුළුල්ලේම සිදුවේ. බින්දුදේ දවස මුළුල්ලේම සිද්ධ වෙන්නේ නැහැ. බින්දුදේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී. විශේෂයෙන්ම ආර්ද්‍රතාවය අධික අවස්ථාවලදී රාත්‍රී කාලයේදී තමයි බින්දුදය සිදු වෙන්නේ. දවස මුළුල්ලේම සිදු වෙනවා කියන එක වැරදි. 2. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි විට උත්සේදන ශීඝ්‍රතාවය වැඩිය. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි නම් උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොකද ශාක පත්‍රයයි බාහිර වායුගෝලයයි අතර තියෙන ජල විභව වෙනස අඩු වෙන නිසා. ආර්ද්‍රතාවයේ වැඩි වෙනකොට උත්සේදනය අඩු වෙනවා. 2 වැරදි. 3. ශාකවල ජලයෙන් 50% පමණ හානිවන්නේ පූටිකා උත්සේදනයේ මගිනි. 50% නෙමෙයි 95%ක්ම
රිසෝස් එකේ චෙක් කරලා බලන්න මේ පොයින්ට් එක දීලා තියෙනවා ඔයාලට. ශාකයක තියෙන ජලයෙන් 95%ක්ම හානි වෙන්නේ කූටිකා උත්සේදනයෙන්. 50% නෙමේ තෙන්ට එන්න ඕන 95%. 4 පාලක සෛලවල ශුණතාවයේ වැඩිවීම නිසා ජලහානිය අඩු වේ. හිතන්න පාලක සෛලවල ශුණතාවය වැඩි වුණොත් කූටිකා විවෘත වෙනවා. කූටිකා විවෘත වුණොත් ජලහානිය වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහනේ. පැහැදිලි නේද? පාලක සෛලවලට ජලය පිරීලා පාලක සෛලවල ශුණතාවය වැඩි වුණොත් ඒක නිසා කූටිකා විවෘත වෙනවා. කූටිකා විවෘත වුණොත් ජලහානිය වැඩි වෙනවා. 5 බිඳු දෙය සඳහා මූල පීඩනය අවශ්‍යය. බිඳු දෙය පවත්වා ගන්න මූල පීඩනය අවශ්‍යයි. ඔව්. බිඳු දෙයෙන් ජලය එළියට තල්ලු කරන්නේ ශාකයේ හටගන්නා මූල පීඩනය නිසා. ඒක තමයි බිඳු දෙය හටගන්න හේතුව. 14 පිළිතුරු අංක 5. 14 පිළිතුරු අංක 5. හරි. අපි යමු ප්‍රශ්න අංක 15ට. ප්‍රශ්න අංක 15 ශාකවල හරිතක්ෂය ඌන වර්ධනය සහ පත්‍ර අග්‍රය මිය යෑම සඳහා හේතු වන්නේ පිළිවෙලින් පහත කුමන මූලද්‍රව්‍යවල ඌනතාවයද? තර්ක කරලා ගන්න ලොකු දෙයක් නැහැ. ඉතින් වගුවෙන් තමයි ගන්න ඕන. ශාක මූලද්‍රව්‍ය වගුව තියෙනවා. වගුව ආධාරයෙන් හොයා ගන්න ඕන දෙයක්. එකම දේ තියෙන්නේ අර වගුවක් විදියට පාඩම් කරන්නේ නැතුව අපි ඔයගලන්ට පන්තිදිත් කියලා දීලා තියෙනවා අර ෆ්ලෑෂ් කාඩ්ස් ක්‍රමයට පාඩම් කරන්න. එතකොට උත්තර හොයාගන්න එක එච්චර අමාරු නෑ. හරි. මම වැඩි වෙලා ගන්න. ඒක ලීසි ප්‍රශ්නයක් නිසා. ගැළපෙන උත්තරය අංක 2 වගුවෙන් වා චෙක් කරලා බලන්න. ශාකවල හරිතක්ෂයට හේතු වෙනවා සල්ෆර්. ඌන වර්ධනයට හේතු වෙන අය අතරින් එක්කෙනෙක් ඔක්සිජන්. පත්‍ර අග්‍රේමිය යෑමට හේතු වෙනවා නිකල් ඌනතාවය. 15 පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 15 පිළිතුරු අංක 2. අපි යමු ප්‍රශ්න අංක 16ට. ආවෘත බීජක ශාකවල පරිණත කලල කෝෂයේ අඩංගු න්‍යෂ්ටි 8 අඩංගු වන්නේ. හරි. ඒක ඔයාලට මෙහෙම මතක් කරගන්න පුළුවන් නේද? දැන් අපි දන්නවා ආවෘත බීජක ශාකයක පරිණත කලල කෝෂය කියන්නේ එයාගේ ජායාජන්මානු ශාකය. කලල කෝෂය අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ. කලල කෝෂයේ ව්‍යුහය අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම. එයාගේ වටේට මේ වගේ තියෙනවා ඩිම්බාවරණය. ඔය වගේ මේක ඇතුලේ තියෙන සෛල ටික අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම. ඔන්න පිහිටීමත් එක්ක මතක තියාගන්න රූපයෙන්. එතකොට වඩා හොඳට මතක තියෙනවා. ඩිම්බ අනුද්වාරයේ ළඟ තියෙන ලොකු සෛලය ඩිම්බ සෛලය. ඩිම්බ අනුද්වාරයේ ළඟ ඉන්න ලොකු සෛලය ඩිම්බ සෛලය. සමහරලාට අපි අණ්ඩ සෛලය කියලාත් එයාට කියනවා. ඒ තියෙන්නේ ඩිම්බ සෛලය. එයාට දෙපැත්තෙන් ඉන්නවා එයාගේ ආධාරක සෛල දෙක. මේ දෙපැත්තෙන් ඉන්නේ එයාගේ ආධාරක සෛල දෙක. ඊළඟට ඊට විරුද්ධ මේ පැත්තේ ද්‍රවයේ ඉන්නවා ප්‍රතිද්‍රව සෛල 3. මේ පැත්තේ කෙළවරේ ඉන්නවා ප්‍රතිද්‍රව සෛල 3. ඊළඟට තව තියෙනවා මධ්‍ය සෛලය. ඒ මධ්‍ය සෛලයට තියෙනවා න්‍යෂ්ටි දෙකක්. ද්‍රවීය න්‍යෂ්ටි දෙකක්. හරිනේ? ඩිම්බ සෛලය, ආධාරක සෛල යුගලය, ප්‍රතිද්‍රව සෛල 3, ඒ වගේම මැද තියෙන මධ්‍ය සෛලය. ඔය විදිහට අපිට සෛල ටික නම් කරන්න පුළුවන්. බලන්න එතකොට ඔය කියන ටික උත්තරයක අපිට හමු වෙනවා පිළිතුර අංක 2. ප්‍රතිද්‍රව සෛල 3, මධ්‍ය සෛලය, ආධාරක සෛල 2 සහ ඩිම්බ සෛලය. විදියට තමයි සෛල 7ක් තුල න්‍යෂ්ටි 8ක් අඩංගු වෙන්නේ. අර මධ්‍ය සෛලය කියන එකට න්‍යෂ්ටි 2ක් තියෙන හින්දා න්‍යෂ්ටි ගණන වැඩි වෙනවා සෛල ගානට වඩා එකක් වැඩිපුර. 16 පිළිතුරු අංක 2. 16 පිළිතුරු අංක 2. 17 බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ පහත සඳහන් කුමන ශාක හෝමෝනද? ආපහු සැරයක් ඉතින් අර වගේම තමයි ශාක හෝමෝන වගුවෙන් ඔයාට උත්තරය හොයාගන්න පුළුවන්. වගුව මතකයි නම් ශාක හෝමෝන වගුව ඔයා හරියට පාඩම් කරලා නම් කිසි ගැටලුවක් නැතුව උත්තරය ගන්න පුළුවන් තැනක්. ප්‍රශ්නේ බොහොම කෙලින්ම ඍජු ප්‍රශ්නයක් අහන්නේ බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ කවුද කියලා. නේ? බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන ශාකවර්ධක ද්‍රව්‍ය මොනවද කියලා. එකක් අපිට හමු වෙනවා සයිටොකයිනින්. මෙන්න සයිටොකයිනින් වලදී කෙලින්ම කියනවා බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි. ඒ හරි. ඊළඟට ඒක තාම අපිට හමු වෙනවා ගිබරලින් වලදී ආපහු බීජ ප්‍රරෝහණය මෙන්න මෙතන බීජ විකසනය සහ ප්‍රරෝහණය උත්තේජනය කරයි. ඇබිසිසික් අම්ලයට සහ ඔක්සීන් වලට මේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඇබිසිසික් අම්ලය වගේ අය ඒක නිෂේධනය කරන්න අයනේ කොහොම.
A සහ D sorry A සහ C නෑ ගිබරලින් D වල තියෙන A සහ D විතරයි 17 පිළිතුරු අංක 3. සයිටොකයිනින් හරි ඒ වගේම ගිබරලින් හරි A සහ D විතරයි පිළිතුරු අංක 3. A සහ D පිළිතුරු අංක 3. 17 පිළිතුරු අංක 3. 18 සත්වයන්ගේ සන්ධාරණය සපයන පටක හා සම්බන්ධ ව්‍යුහ පිළිබඳව නිවැරදි වන්නේ. A කොන්ඩ්‍රොසයිට කොලජන් තන්තු ශ්‍රාවය කරයි. කොන්ඩ්‍රොසයිට කොලජන් තන්තු ශ්‍රාවය කරනවනේ. ඒක හරි වැරද්දක් නෑ. ඒ නිවැරදි. B ඔස්ටියෝසයිට අස්තිකාරක සෛල වේ. වැරද්ද ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ රිසෝස් එකේම තියෙනවා. අස්ති පටකය ගැන කතා කරන තැනට ගිහිල්ලා බලන්න වැරද්ද හොයාගන්න පුළුවන් වෙයි. හරි මේ බලන්න. සෛලවන්නේ ඔස්ටියෝබ්ලාස්ට් අකාබනික සංඝටක මෙන්න මේ තියෙනවා. සෛල විදියට තියෙන එකෙන් ඔස්ටියෝබ්ලාස්ට් වරහන් ඇතුලේ කියනවා අස්තිකාරක සෛල. අස්තිය හදන අස්තිකාරක සෛල වර්ගය වෙන්නේ ඔස්ටියෝබ්ලාස්ට් ඔස්ටියෝසයිට නෙමෙයි. ඒක නිසා B ප්‍රකාශය වැරදි. C ඔස්ටියෝන ශීරපායි ඝන අස්තිවල ඇති පුනරාවර්තන ඒකක වේ. සත්‍යයි. ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒකක වලින් ශීරපායි ඝන අස්ති සමන්විත වේ කියලා අපි ඒක කියනවා. A සහ C විතරයි හරි B වැරදි පිළිතුරු අංක 3. 18 පිළිතුරු අංක 3. 18 පිළිතුරු අංක 3. 19 මානව ජීර්ණ පද්ධතියේ අවයව කීපයක් ආහාර ජීර්ණය හා සම්බන්ධ එන්සයිම කීපයක් සහ ඒවා ක්‍රියාත්මක වන උපස්තර කීපයක් පහත දැක්වේ. ඉහත සඳහන් ඒවායේ නිවැරදි සංකලනය තෝරන්න. අපි උත්තර ටික කෙලින්ම චෙක් කරන් යන්න. ADI මුඛය තුල පෙප්සින් නැහැ. පළවෙනි උත්තරේ වැරදි. මුඛේ පෙප්සින් නැහැනේ. පෙප්සින් තියෙන්නේ ආමාශයේ. දෙවෙනි උත්තරේ BEG ආමාශය ඇමයිලේස්. ආමාශය ඇමයිලේස් නැහැ. දෙවෙනි උත්තරේ වැරදි. ඇමයිලේස් තියෙනවා එක්ක මුඛ කුහරේ කේට ඇමයිලේස් නැත්නම් ආපහු වැඩ කරන්නේ අග්න්‍යාශික විෂයේ තියෙන ඇමයිලේස්. 3 B ආමාශය F ලයිපේස්. ආමාශික විෂයේත් ලයිපේස් අපිට හමු වෙන්නේ නැහැ. ආමාශික විෂය නෙමෙයි අපි ලයිපේස් ගැන කතා කරන්නේ. අග්න්‍යාශයක ලයිපේස් සහ තව පොඩි ප්‍රමාණයකට තියෙන පුළුවන් ආන්ත්‍රික ලයිපේස්. ආමාශයක නැහැ. ඊළඟට CDI C කුඩාන්ත්‍රය D පෙප්සින්. පෙප්සින් තියෙන්නේ කුඩාන්ත්‍රය නෙමෙයි ආමාශයේ. 4 වැරදි. 5 එහෙනම් පිළිතුරු අංක 5 වෙන්න ඕනනේ. C කුඩාන්ත්‍රය E ඇමයිලේස් තියෙනවා හරි. ඒ කියන්නේ වැඩ කරනවානේ. මොකද කුඩාන්ත්‍රයේදී ඇමයිලේස් වැඩ කරනවානේ. අග්න්‍යාශයේදී අග්න්‍යාශික විෂයෙන් එන ඇමයිලේස් වැඩ කරනවා කුඩාන්ත්‍රයේ. එයා වැඩ කරන්නේ පොලිසැකරයිඩ් උපස්තර මත. 19 පිළිතුරු අංක 5. 20 විටමින පිළිබඳව නිවැරදි. 1 සියලු ප්‍රතිඔක්සිකාරක ජලයේ ද්‍රව්‍ය විටමින වේ. නෑ කියලා කියන්න අපිට තියෙන උදාහරණය තමයි විටමින් E. විටමින් E ප්‍රතිඔක්සිකාරක විටමිනයක්. හැබැයි විටමින් E ජලයේ ද්‍රව්‍ය නෑ. යා මේදේ ද්‍රව්‍ය විටමිනයක්. එක වැරදි. 2 විටමින් A ඌනතාවය නිසා ප්‍රතිශක්තිය හීන වේ. ඔව්නේ. අපි විටමින් A ඌනතාවයේ ලක්ෂණයක් විදියට කියනවා ප්‍රතිශක්තිය හීන වීම. ප්‍රතිශක්තිය අඩුවීමක් සිද්ධ වෙනවා විටමින් A ඌනතාවය නිසා. 2 නිවැරදි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගලන්ට වගුවෙන් චෙක් කරගන්න පුළුවන් විටමින වගුවෙන් එතන තියෙනවා විටමින් A ඌනතාවයේ ලක්ෂණයක් විදියට ප්‍රතිශක්තිය හීන වීම. 3 විටමින් E ෆොස්ෆරස් අවශෝෂණය කිරීම සඳහා උපකාරී වේ. ෆොස්ෆරස් අවශෝෂණයේදී උපකාරී වෙන්නේ විටමින් E නෙමෙයි විටමින් D. විටමින් D ඕන වෙනවා නැත්නම් කැල්සිෆෙරොල් ඕන වෙනවා කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය සඳහා. 4 අපිච්ඡද පටක පවත්වා ගැනීම සඳහා විටමින් K අවශ්‍යය. අපිච්ඡද පටකවල පැවැත්මට වැදගත් වෙන්නේ විටමින් K නෙමෙයි ඒකට වැදගත් වෙන්නේ විටමින් A. විටමින් A වලින් තමයි අපිච්ඡද පටක විශේෂයෙන්ම සමේ පැවැත්මට වැදගත් වෙන්නේ. 5 විටමින් C උණතාවය නිසා රක්තාණු නිපදවීම අඩු වේ. රක්තාණු නිපදවීම අඩු වෙන්නේ විටමින් C උණතාවයේදී නෙමෙයි B විටමින උණතාවයේදී විශේෂයෙන්ම B6 තව B9 වගේ විටමින් උණතාවයේදී රක්තහීනතාවය හට ගන්න පුළුවන්. විටමින් C උණතාවය ඒකට හේතුවක් නෙමෙයි. 20 පිළිතුරු අංක 2. 20 පිළිතුරු අංක 2. ප්‍රශ්න 21 හර්ට් චක්‍රයකදී කර්ණිකා හිස්වීම සඳහා හේතු වන්නේ මානව හෘදයේ පහත සඳහන් කුමන ව්‍යුහය උත්තේජනය වීමද? හරි මෙහෙම හිතන්න.
කර්ණිකා හිස් වෙන්නේ කර්ණිකා ආකුංචය වුණාමනේ. කර්ණිකා ආකුංචය සිද්ධ වෙන්නේ නැත්නම් කර්ණිකා විද්‍රවණය සිද්ධ වෙන්නේ එසේ ගැටයෙන් ජනනය වන ආවේග කර්ණිකා බිත්තිය පුරා පැතිරුණාම. එසේ ගැටය නැත්නම් හෘදේ ගතිකරය ජනනය කරන ආවේගය කර්ණිකා බිත්තියේ පැතිරුණාම තමයි කර්ණිකා විද්‍රවණය වීම හෙවත් කර්ණිකා ආකුංචය සිදු වෙන්නේ. 21 පිළිතුරු අංක 1. 22 මිනිසාගේ ශ්වසනය පිළිබඳව නිවැරදි. 1 රුධිරයේ pH අගය ඉහළ යෑම නිසා පෙනහැලි වාතාශ්‍රය වීමේ ගැඹුර සහ ශීඝ්‍රතාවය වැඩි විය හැක. හුස්ම ගන්න වේගය වැඩි වෙන්නේ pH අගය පහළ ගියාම. ඉහළ ගියාම නෙමෙයි. ව්‍යායාමයේ කෙදීම වගේ වැඩක් නිසා රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙලා pH අගය පහළ ගියාම අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට පෙනහැලි වාතාශ්‍රය වීමේ ගැඹුර සහ ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. එක වැරදි. 2 බාහිර වාතයේ පීඩනයට සාපේක්ෂව පෙනහැලි තුල පීඩනය අඩුවීම නිසා ප්‍රාශ්වාසය නෙමෙයි පහසු වෙන්නේ. ආශ්වාසයයි පහසු වෙන්නේ. බාහිර වායුගෝලීය පීඩනයට වඩා පෙනහැලිවල පීඩනය අඩු කරාම එළියේ ඉඳලා පෙනහැලි තුලට වාතය ඇදිලා එනවා. ඒක ආශ්වාසයට පහසුවක්. 2 වැරදි. 3 පෙනහැලි පටකයේ ඇති සංවේදක ආශ්වාසයේදී පෙනහැලි ප්‍රමාණයට වඩා ප්‍රසාරණය වීම වැළැක්වීමට දායක වේ. ඔව්. ඇදීමට සංවේදී ප්‍රතිග්‍රාහක. ප්‍රසාර ප්‍රතිග්‍රාහක කියලත් අපිට කියන්න පුළුවන්. ඇදීමට සංවේදී ප්‍රතිග්‍රාහක පෙනහැලි වල තියෙනවා. ඒවා ආශ්වාස වාතය ඇවිල්ලා පෙනහැලි ඕනවට වඩා ඇදෙන එක වළක්වනවා. ආශ්වාසය නිෂේධනය කරමින් පෙනහැලි පටක ඇදීම වළක්වනවා. 3 හරි. 4 ගර්ථ ආස්තරණය මත පැවරී ඇති තරලේ අධික පෘෂ්ඨික ආතතිය නිසා බාහිර ශ්වසනය පහසු වේ. ඉස්සෙල්ලා කල්පනා කරන්න බාහිර ශ්වසනය කියන්නේ මොකද්ද? බාහිර ශ්වසනය කියලා කියන්නේ ගර්තය තුල තියෙන වාතයයි රුධිරයයි අතර සිදුවෙන වායු හුවමාරුව. ඒක පවත්ව ගන්න පෘෂ්ඨාතති ශමකය එහෙමත් නැත්නම් මේ තරලය දායක වෙනවා. හැබැයි යා කරන්නේ ගර්තිකාස්තරණය මත තැවරී ඇති තරලේ අධික පෘෂ්ඨිකාතතිය නිසා දේක වැදගත් වෙන්නේ. යා පෘෂ්ඨිකාතතිය අඩු කරන නිසා දේක වැදගත් වෙන්නේ. නේ අපි කියන්නේ එයා කරන්නේ පෘෂ්ඨිකාතතිය අඩු කරමින් ගර්ත හැකිලීම වළක්ව ගන්නවා. ඊට අමතරව ගර්ත පෘෂ්ඨය තෙත්ව පවත්වා ගැනීමෙන් ශ්වසන වායු විසරණය වීම පහසු කරනවා. ඒක තමයි යාගේ කෘත්‍ය වෙන්නේ. ඒක අධික පෘෂ්ඨිකාතතිය නිසා කියලා කිව්ව නිසා වාක්‍ය වැරදි. 5 සංස්ථානික රුධිර කේශනාලිකා ඔස්සේ පටකවලට ගලා එන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය පටකවල ඇති කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයට වඩා වැඩි වෙන්න බෑනේ. අනිත් පැත්තනේ වෙන්න ඕන. පටකවල කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි. ඒක නිසා තමයි අභ්‍යන්තර ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙන්නේ කොහේ ඉඳලා කොහාටද? කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙන්න ඕන රුධිරයේ ඉඳලා පටකවල ඉඳලා රුධිරයට. එතකොට 5 වැරදි. 22 පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 22 පිළිතුරු අංක 3. 23 මිනිස් වෘක්කය පිළිබඳව නිවැරදි ප්‍රකාශය. 1 වම් වෘක්කය දකුණු වෘක්කයට වඩා සල්පයක් පහළින් අපර උදර බිත්තිය මත පිහිටයි. වැරදි. වම් වෘක්කයට වඩා දකුණු වෘක්කයයි පොඩ්ඩක් පහළින් තියෙන්නේ. විශේෂයෙන්ම අක්මාවේ පිහිටීමට ඉඩ ලබා දීමත් එක්ක දකුණු පැත්තේ දකුණු වෘක්කය තමයි චුට්ටක් පහළට වෙන්න තියෙන්නේ වම් වෘක්කයට වඩා. පළවෙනි වාක්‍යයෙන් කියන්නේ ඒක අනිත් පැත්ත එක වැරදි. 2 වෘක්කයේ ඇති වෘක්කාණු වැඩි සංඛ්‍යාවක් ජක්ස්ටා මජ්ජාමයේ වෘක්කාණු වේ. නෑ අපි දන්නවා වෘක්කයක ප්‍රධාන වෘක්කාණු වර්ග දෙකක් තියෙනවා. බාහික වෘක්කාණු සහ ජක්ස්ටා මජ්ජාමයේ වෘක්කාණු කියලා. වැඩිපුර තියෙන්නේ බාහික වෘක්කාණු. ජක්ස්ටා මජ්ජාමයේ අය ඉන්නේ ටිකයි. 3 රුධිර පීඩනයේ වැඩිවීම දැනගත හැකි සංවේදක වෘක්කවල ඇත. නෑ. රුධිර පීඩනයේ වැඩිවීම දැනගන්න සංවේදක නෙමෙයි. වෘක්කවල තියෙන රුධිර පීඩනය අඩුවීම දැනගන්නා සංවේදක. රිසෝස් එකේ ඕක තියෙන්නේ මෙන්න මෙතන. මේ බලන්න. සාමාන්‍ය රුධිර පීඩනය සහ පරිමාව තිබිලා ඒක අඩු වුණාම රුධිර පීඩනය නැත්නම් රුධිර පරිමාව පහළ යෑම අඳුනා ගන්නා සංවේදක මෙන්න මේ කොටුවේ කියනවා වෘක්කවල පිහිටන සංවේදක මගින් රුධිර පීඩනය සහ පරිමාවේ පහළ යාම හඳුනා ගැනීම.
ඉහළ යාම නෙමෙයි අඳුනගන්නේ. වැඩිවීම කියන වචනේ නිසා 3 වැරදි. 4 වෘක්කාණු හරහා H+ ප්‍රතිශෝෂණය කිරීම මගින් රුධිර pH අගය යාමනය කිරීමට වෘක්කවලට හැකියි. වැරද්ද තමයි ප්‍රතිශෝෂණය කියන වචනය වෘක්කාණු හරහා H+ ප්‍රතිශෝෂණය හරහා නෙමෙයි ඒක වෙන්නේ ශ්‍රාවය හරහා. රිසෝස් එක චෙක් කරලා බලන්න පැහැදිලිව දීලා තියෙනවා 4 වැරදි. මහා රක්තාණු නිපදවීමේදී වෘක්ක කාර්යභාරයක් ඉටු කරයි. වෘක්ක ඉටු කරන කාර්යභාරය තමයි එරිත්‍රොපොයිටින් හෝමෝනය හදන එක. එරිත්‍රොපොයිටින් හෝමෝනය හදන එක වෘක්කවල වැඩක්. එතකොට වෘක්ක විසින් හදන එරිත්‍රොපොයිටින් තමයි රක්තාණු නිපදවීම උත්තේජනය කරන්නේ. එරිත්‍රොපොයිටින් නිපදවීම තමයි ඔය පස්වෙනි වාක්‍යයෙන් කියන්නේ. 23 පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 24 රසායනික උපාගම වල උපාගම පැල්ම තුලට ස්නායු සම්ප්‍රේෂක නිදහස් වන්නේ පහත සඳහන් කුමකට ප්‍රතිචාරයක් ලෙසද? හරි. උපාගම පැල්ම තුලට ස්නායු සම්ප්‍රේෂක නිදහස් වීම සිද්ධ වෙන්නේ මොකක් වුණාමද? අපි නිකන් සරල රූපයකින් ටක් ගාලා මතක් කරගත්තොත් මොකක්ද එතෙන්දි වෙන්නේ කියන එක? හරි. හැම දරුවෙකුටම එතකොට තේරුම් ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියන එක ටක් ගාලා තියරි එක මතක් කරගත්තොත් අපි දන්නවා උපාගමේ පූර්ව උපාගම සෛලයේ කෙලවර තියෙනවා මේ වගේ උපාගම පූර්ව උපාගම පටලය. එයා තමයි පණිවිඩය අරගෙන එන එක්කෙනා. මේ තමයි පණිවිඩය ලබා ගන්නා පශ්ච උපාගම සෛලය. එයාගේ පශ්ච උපාගම පටලය. රේ දෙක අතරේ තියෙන ગેප් එක තමයි මේ දෙක අතරේ තියෙන හිදස තමයි උපාගම පැල්ම. පූර්ව උපාගම සෛලයේ උපාගම පර්යන්තවල අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්නායු සම්ප්‍රේෂක අඩංගු ආශයිකා. මං කෙටියෙන් පොඩි රූපයකින් පෙන්නගෙන යන්නම්. මේ වගේ තියෙනවා ඇසටයිල් කෝලීන් වගේ ස්නායු සම්ප්‍රේෂක අන්තර්ගත වෙන ආශයිකා. හරිද? අපි කියන්නේ පූර්වෝපාගම සෛලය විද්‍රවණයට ලක් වුණාම පූර්වෝපාගම සෛලයේ නැත්නම් පූර්වෝපාගම පටලය විද්‍රවණයට ලක් වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ විද්‍රවණයට ලක් වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉස්සෙල්ලම මේක ඇතුළට ලබා ගන්නවා කැල්සියම් ධන 2 අයන. කැල්සියම් ධන 2 අයන මේ පූර්වපාගම අන්තය තුලට ලබා ගන්නවා. හරිද? එතකොට මොන අයන සාන්ද්‍රණයද වැඩි වෙන්නේ කොතනද කියලානේ අපෙන් අහන්නේ. විද්‍රවණ තරංගය මෙතෙන්ට ආවම ක්‍රියාවිභවයේ මෙතෙන්ට ආවම ඇතුළට ලබා ගත්තේ කැල්සියම් ධන 2 අයන. හරිද? කැල්සියම් ධන 2 අයන ලබා ගත්තම කැල්සියම් අයන සාන්ද්‍රණය වැඩි වෙන්නේ මෙන්න මේ පූර්වෝපාගම අන්තය ඇතුලේ. පූර්වෝපාගම පර්යන්තය ඇතුලේ තමයි කැල්සියම් සාන්ද්‍රණය වැඩි වෙන්නේ. මෙතන උපාගම පැල්මෙන් කැල්සියම් ගිහිල්ලා පූර්වෝපාගම අන්තය තුල තමයි ඒවා ඒක රාශී වෙන්නේ. හරි. එහෙනම් සෝඩියම් ගැන පොටෑසියම් ගැන තියෙන උත්තර ටික අපිට අයින් කරගන්න පුළුවන් නේ කොහොමද? සෝඩියම් ගැන පොටෑසියම් ගැන තියෙන උත්තර ටික අයින් කරගන්න පුළුවන්. කැල්සියම් ගැන තියෙන උත්තර දෙකයි තියෙන්නේ. එක්ක උත්තරය අංක 1 නැත්නම් උත්තරය අංක 4. කැල්සියම් සාන්ද්‍රණය වැඩි වෙන්නේ උපාගම පැල්මේ නෙමෙයි පූර්වෝපාගම පර්යන්තයේ. 24 පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 24 පිළිතුරු අංක 4. අපි යමු ප්‍රශ්න අංක 25ට මිනිස් සමේ මතු පිටට ආසන්නව පිහිටන යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක වන්නේ. මිනිස් සමේ මතු පිටට ආසන්නව පිහිටන යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක. බොහොම සරල ලේසි ප්‍රශ්නයක්. පළවෙනි කාරණය තමයි යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක කියලා අපිට කියනවනේ. යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක කියන්නේ එක්කෝ ස්පර්ශ නැත්නම් පීඩන නැත්නම් කම්පන වගේ දේවල් ප්‍රතිග්‍රහණය කරන අය. ඒක තමයි ඉස්සෙල්ල මුලුවට යන්න ඕන දේ. එතකොට එතනින් අපි දන්නවා පැසිනියන් දේහානු කියන්නේ ගැඹුරු පීඩන ප්‍රතිග්‍රහණය කරන අය. රිසෝස් එකේ බොහොම පැහැදිලිව අපිට දීලා තියෙනවා. පැසිනියන් දේහානු තියෙන්නේ හැමේ ගැඹුරු ස්තරවල බව. ඕනනම් තියෙන තැනත් අපි නිකන් මතක් කරගෙන යමු. හරි. ප්‍රතිග්‍රාහක ගැන කතා කරන තැන එතන අපි කියනවා සංවේදී ප්‍රතිග්‍රාහක වර්ගවල මෙන්න මෙතන එහා පිටුවේ මෙන්න මෙතන. හරි. පීඩන ප්‍රතිග්‍රාහක ගැන කියනකොට අපි කෙලින්ම කියනවා පැසිනියන් දේහානු මේවා ස්ථානගත වෙත්තේ ගැඹුරු සමහිය. විශාල පීඩන වෙනස්කම් වලට මේවා සංවේදී වේ. මෙතන කියනවා ස්පර්ශ ප්‍රතිග්‍රාහකවලදී මිස්න දේහානු මර්කල් මඩල සහ නිදහස් ස්නායුවන්ත සමහි මතු පිටට ආසන්නේ තියෙනවා කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. බොහොම කෙලින්ම ඍජුවම රිසෝස් එකේ පොයින්ට් එක තියෙනවා.
ස්පර්ශ ප්‍රතිග්‍රාහක ඒවා යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක ඒවා තියෙන්නේ හැමේ මතු පිටට ආසන්නේ මොනවද හැමේ මතු පිටට ආසන්නේ තියෙන අය මිස්න මර්කල් මඩල සහ නිදහස් ස්නායු අන්ත ඒ හරි මිස්න හරි මර්කල් හරි ACD පිළිතුරු අංක 4 25 පිළිතුරු අංක 4 පැසිනියන් දේහානු පීඩන ප්‍රතිග්‍රාහක නිසා ඒවා තියෙන්නේ හැමේ ගැඹුරේ 25 පිළිතුරු අංක 4 අපි යමු ප්‍රශ්නාංක 26ට ප්‍රශ්නාංක 26 ගැඹුරු දේහ උෂ්ණත්වය සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා අඩු වූ විට හරිද ඉස්සෙල්ලාම හිතන්න ගැඹුරු දේහ උෂ්ණත්වය කියලා කියන්නේ දේහයේ අභ්‍යන්තර උෂ්ණත්වය අපි හිතමු ව්‍යායාමයක යෙදුනම අපේ ඇඟ ඇතුලේ තාපය නිෂ්පාදනය වෙනකොට වැඩි වෙන්නේ ඔන්න ඕක හරිද එහෙමත් නැත්නම් අපි සීතල තැනක නිසල්මනේ ඉන්නකොට දේහයේ තුල උෂ්ණත්වය අඩු වෙලා දේහයේ අභ්‍යන්තරය අඩු වෙන්නේ ඔන්න ඔය උෂ්ණත්වය මේක මේ බාහිර පරිසරයේ සිද්ධ වෙන උෂ්ණත්ව වෙනස නෙමෙයි කොහොම වුණත් අහන්නේ ගැඹුරු දේහ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම වෙන්නේ මොකද්ද? හරි මෙහෙම හිතන්න. සාමාන්‍ය මට්ටමට වඩා දේහයේ උෂ්ණත්වය අඩු වුණා නම් දැන් ඊළඟට වෙන්න ඕන උෂ්ණත්වය වැඩි කරගන්න කරන දේවල් සහ තියෙන තාපය රැකගන්න කරන දේවල්නේ. අන්න ඒව මොනවද කියලා කල්පනා කරලා බලන්න. හරිද? ඒ මොනවද කියලා හිතලා බලන්න. සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා ගැඹුරු දේහ උෂ්ණත්වය අඩු වුණා නම් හැමේ දමනිකා මොකක් කරන්න ඕන? තියෙන තාපය ටික රැකගන්න නම් හැම ආසන්නයට රුධිරය ගලන එක නවත්තන්න හැමේ දමනිකා සංකෝචනය වෙන්න ඕන. පළවෙනි උත්තරයයි තුන්වෙනි උත්තරයයි වෙන්න බෑ. ඒ දෙක අයින් කරගන්නකෝ. මං වෙන්න බැරි ඒවා අයින් කරන්නම් මෙහෙම. රතු පාටෙන් කපලා දාන්නම්. පළවෙනි උත්තරය වෙන්න බෑ. හැමේ දමනිකා විස්තරණය වෙන්න බෑ. විස්තරණය වුණොත් තව තාපය හානි වෙනවනේ. ඒක වෙන්න බෑ. තුන්වෙනි උත්තරෙත් වෙන්න බෑ. දැන් හිතන්න දෙවෙනි එක. සමේ රෝම උද්ගාමක පේශී. තාපය නිපදව ගන්නනේ දැන් ඕන. හීතල වෙලානේ තියෙන්නේ දේහය. එහෙනම් තාපය නිපදව ගන්න නම් රෝමුද්ගාමක පේශි සංකෝචනය වෙන්නයි ඕන. එහෙම රෝමුද්ගාමක පේශි සංකෝචනය වෙනකොට තාපය ජනනය වෙනවා. ඉහිල් වෙලා හරියන්නේ නැහැ. එහෙනම් දෙවෙනි උත්තරේ වෙන්නත් බෑ. ඔන්න මම දෙවෙනි උත්තරෙත් අයින් කරනවා. ඒකත් විය නොහැකියි. ඊළඟට රුධිරයේ ඇඩ්‍රිනලින් මට්ටම. අපි දන්නවා තාපය නිෂ්පාදනය කරන්න නම් ඇඩ්‍රිනලින් නිෂ්පාදනය වෙන්න ඕන. එතකොට තමයි දේහයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩි වෙලා වැඩිපුර තාපය නිෂ්පාදනය වෙන්නේ. එහෙමනම් සීතලට මුහුණ දෙන්න ඇඩ්‍රිනලින් නිෂ්පාදනය අඩු කළා හරියන්නේ නැහැ. ඇඩ්‍රිනලින් නිෂ්පාදනය වැඩි වෙන්නයි ඕන. ඇඩ්‍රිනලින් නිෂ්පාදනය අඩු වීම කියලා තියෙන නිසා පස්වෙනි උත්තරේ වෙන්නත් බෑ. ඒකත් අපි අයින් කළා දාමු. එහෙනම් පිළිතුරු අංක 4. 26 පිළිතුර අංක 4. 26 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 4. 27 සතුන්ගේ අලිංගික ප්‍රජනනය පිළිබඳව නිවැරදි ප්‍රකාශය. නිවැරදි එක අහන්නේ 1 වැඩකාර මීමැස්සියන් පාතෙනෝද්භවයෙන් විකසනය වේ. නෑ අපි දන්නවා පාතෙනෝද්භවනයෙන් විකසනය වෙන්නේ වැඩකාර මීමැස්සියෝ නෙමෙයි පිරිමි සතුන්. එන රැජින මැස්සිය විසින් දාන බිත්තර සංසේචනයකින් තොරව ඩිම්බ සංසේචනයකින් තොරව පිරිමි ඒකගුණ පිරිමි සත්තු හට ගන්නවා. ඔකට තමයි අපි පාතෙනෝද්භවනය කියලා කියන්නේ. අතන මෙතන පේපර් එකේ පොඩි අඩුපාඩුවකුත් තියෙනවා. ඒක ඔරිජිනල් විභාග පේපරෙත් ඒ වගේ තමයි. ඔයාලා රිසෝස් එක චෙක් කරලා බැලුවොත් පෙනේවි. ඔකට කියන හරිම නම පාතෙනෝද්භවය නෙමෙයි පාතෙනෝද්භවනය. නයන්නකුත් එන්න ඕනේ. ඒක තමයි හරිම වචනේ. මෙතෙන්දී ඒක සලකන්නේ නැතු උත්තරය අරගෙන තියෙනවා. ඒක හරි. සොරි ඒක වැරදි. එතකොට කොහොමත් වැරදීනේ. ඉතින් මෙතෙන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. කොහොමටත් වැඩකාර මීමැස්සියෝ හැදෙන්නේ පාතනෝද්භවනයෙන් නෙමෙයි පාතනෝද්භවනයෙන් හැදෙන්නේ පිරිමි සත්තු. 2 සමහර ප්ලැටිහෙල්මින්තස් වංශිකයෝ පුනර්වර්ධනය මගින් අලිංගික ලෙස ප්‍රජනනය කරති. ඔව් සත්‍යයි. සමහර ප්ලැටිහෙල්මින්තස් අයට දේහයේ කොටස් කීපයකට කඩලා ඒ එක එක කොටස වර්ධනයෙන් සම්පූර්ණ දේහයක් හදාගන්න පුළුවන්. 27 පිළිතුරු අංක 2. 28 හයිඩ්‍රාගේ අංකුරණය වීම අනූනනය සහ ඌනන විභාජනය මත රඳා පවතී. හයිඩ්‍රාගේ අංකුරණය ඌනනය මත රඳා පවතින්නේ නැහැ. අලිංගික ප්‍රජනනය රඳා පවතින්නේ අනූනනය මත පමණයි. ඌනනය අලිංගික ප්‍රජනනයට ඕන නැහැ. ඒක නිසා 3 වැරදි. 4 සමහර ඇනලිඩාවන්ට එක් ජනකයෙකුගෙන් විවිධ ප්‍රවේණිදර්ශ ඇති කර ගැනීමට කඩ වීම දායක වේ. එක් ජනකයෙකුගෙන් විවිධ ප්‍රවේණිදර්ශ ඇති වෙනවා කියන්නේ ලිංගික ප්‍රජනනය. වෙනස් ප්‍රවේණිදර්ශ ලැබෙන්නේ ලිංගික ප්‍රජනනයේදීනේ.
කඩකඩවීම කියන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒක නිසා 4 වැරදි. 5 වෙනස් වන පරිසර තත්ත්වවලදී නිඩාරියාවන්ට අලිංගික ප්‍රජනනය වඩාත් වාසිදායක විය හැකිය. වෙනස් වෙන පරිසර පද්ධතීන් වලට නැත්නම් වෙනස් වෙන පරිසර තත්ත්වවලට අනුවර්තනය වෙන්න අලිංගික ප්‍රජනනයට බෑ. වෙනස් වෙන පරිසර තත්ත්වවලට ගැලපෙන්න නම් ගැලපෙන්නේ ලිංගික ප්‍රජනනය. 27 පිළිතුරු අංක 2. 27 පිළිතුරු අංක 2. ප්‍රශ්නාංක 28 පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථි හා ඒවායේ ශ්‍රාවයන්. අපි ටග්ගලයා කරගෙන යමු. පුරස්ත ග්‍රන්ථිය හදන්නේ මේවා බොහොම ඍජුව රිසෝස් එකේ තියෙන කරුණු. ඒක නිසා ඇත්තට මෙහෙම වෙනම කියන්න දෙයක්වත් නැහැ. තියෙන තැන මම නිකන් පෙන්නගෙන යන්නම්. එතකොට යම් දරුවෙකුට අවශ්‍ය නම් එතනින් ආපහු චෙක් කරගන්න පුළුවන්. මේ පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථි ශුක්‍රාශයකා හදන තරලය මොන වගේද මොනවද තියෙන්නේ? පුරස්ස ග්‍රන්ථිවල තරලය මොන වගේද මොනවද තියෙන්නේ? බල්බොයුරේත්‍රල ග්‍රන්ථිවල මොන වගේද? ඒ විස්තර ටික ඔක්කොම තන තියෙනවා. අපිට අග්ගාලයා කරොත් පුරස්ත ග්‍රන්ථියේ තියෙනවා සිට්‍රේට් සහ ප්‍රතිකැටිකාරක එන්සයිම. එක තුනී කිරි පැහැති ශ්‍රාවයක් A වලට එන්න ඕන R. B බල්බොයුරේත්‍රල ග්‍රන්ථි වලින් හදන්නේ පැහැදිලි ශාරීය ශ්ලේෂ්මලයක් B වලට එන්න ඕන P. එතකොට C ශුක්‍රාශයිකා වලට ඉතුරු වෙනවා ෆ්‍රුක්ටෝස් සහ ශ්ලේෂ්මලය සහිත ඝන භාෂ්මික ශ්‍රාවයක්. 28 පිළිතුර අංක 5. 28 පිළිතුර අංක 5. ප්‍රශ්නාංක 29 PQR ලෙස සලකුණු කරන ලද මිනිස් කශේරුකා 3ක ලක්ෂණ දීලා තියෙනවා. ඒ කශේරුකා මොනවද කියලායි අහන්නේ. ලේසි එකක්. විශාල දේහයක් සහ කැපී පෙනෙන කණ්ඨක ප්‍රසර තියෙන්නේ කටී කශේරුකාවල. නේ පහලට යනකොට වැඩි බරක් දරාගෙන ඉන්න විශාල දේහයක් තියෙන්නේ කටී කශේරුකාවල. Q පැහැදිලි දේහයක් හෝ කණ්ඨක ප්‍රසරයක් හෝ නොමැති වීම. පැහැදිලි දේහයක් කණ්ඨක ප්‍රසරයක් නැත්තේ ඇට්ලස් කශේරුකාවේ. ඒ කියන්නේ පළවෙනි ග්‍රයිවී කශේරුකාවේ. R දේහයේ සහ තීරයක් ප්‍රසරවල සන්දාන මුහුණක් තිබීම. ඔය සන්දාන මුහුණක් තියෙන්නේ පර්ශු වලට. පර්ශු සඳහා සන්දාන මුහුණක් කශේරුකා දේහයේ සහ තීරයක් ප්‍රසරවල තියෙන්නේ උරස් කශේරුකාවල. 29 පිළිතුරු අංක 4. 29 පිළිතුරු අංක 4. 30 මිනිසාගේ ශංඛක අස්තියේ දක්නට ලැබෙනුයේ පහත සඳහන් කුමන ප්‍රසරද? රිසෝස් එකෙන් චෙක් කරන්නත් පුළුවන්. මං හිතන්නේ රිසෝස් එක බලන්න තරම් අවශ්‍යයි කියලා ඒ වගේ ප්‍රශ්නයකදී. රිසෝස් එක බලනවා නම් ඒකේ තියෙන්නේ මෙන්න මෙතන ශංඛක අස්තියේ ප්‍රසර 3ක් හමු වෙයි. යුග ප්‍රසරය, චුචුකාකාර ප්‍රසරය, කීලාභ ප්‍රසරය. යුග ප්‍රසරය, චුචුකාකාර ප්‍රසරය, කීලාභ ප්‍රසරය තමයි උත්තර වෙන්න පුළුවන්. පිළිතුරු අංක 2 දීලා තියෙන ඒවයින් ගැලපෙන්නේ පිළිතුරු අංක 2. කීලාභ ප්‍රසරය සහ චුචුකාකාර ප්‍රසරය තියෙනවා ශංඛක අස්තියේ. හරිනේ. සන්දානාග්‍ර ප්‍රසරය තියෙන්නේ තුණ්ඩාකාර ප්‍රසරය තියෙන්නේ. ඒ දෙකත් රිසෝස් එකේ දීලා තියෙනවා. ඒ දෙන්න අපිට හමු වෙන්නේ අදෝහනුක අස්තියේ. සන්දානාග්‍ර ප්‍රසරය සහ තුණ්ඩාකාර ප්‍රසරය තියෙන්නේ අදෝහනුක අස්තියේ. 30 පිළිතුරු අංක 2. 31 දෙයංග මුහුමක F2 පරම්පරාවේ 9:7 රූපානුදර්ශ අනුපාතයක් පෙන්වන්නේ 9:7 රූපානුදර්ශ අනුපාතය පෙන්වන්නේ නිලීන අභිභවනය. ලැතයිරස් ශාකවල ආවේනීය සම්බන්ධයෙන් අපි කතා කරපු සිද්ධියේදී ඔයාලට මේක මතක ඇති. ලැතයිරස් P ශාකවල 9:7 අනුපාතය එන්නේ ඕකෙන්. හරි. එතකොට ඒක අපි කතා කරලා තියෙනවා මෙන්න මේ විදියට. තන පොඩ්ඩක් බලාගෙන යමු. හරි. මෙන්න මේ උදාහරණය. මෙන්න මේ උදාහරණය 9:7 අනුපාතය එන විදිය අපි කතා කරලා තියෙන්නේ ස්වීට් පී නැත්නම් ලැතයිරස් ශාකවල නිලීන අභිභවනයේදී. ඔකත් එක්ක නිකමට මතක තියාගන්න අනාගතයේදී වෙන පේපර් එකක ප්‍රශ්නයක් ඇහුවොත් ඔය වගේම අහන්න පුළුවන් 13ට 3 අනුපාතය එන්නේ මොකේදීද කියලා. 13ට 3 ආවේනික වෙනවා ප්‍රමුඛ අභිභවනයට. හරි. ඒක මතක තියාගන්න. එතකොට පිළිතුර අංක 2. 31 පිළිතුර අංක 2. 31 පිළිතුරු අංක 2. 32 ගෙවතුමෑ ශාකවල
උස ශාක කැපිටල් T කහ පැහැති කැපිටල් Y පුෂ්ප සහ කැපිටල් R රවුම් බීජ පිළිවෙලින් මිටි ශාක සුදු පැහැති පුෂ්ප සහ රැලි වැටුණු බීජ වලට ප්‍රමුඛ වේ. ඒකට ත්‍රිඅංග මුහුමක් නේ. ඒ කියන්නේ ලක්ෂණ තුනක් ගැන කතා කරන මුහුමක්. අපෙන් අහන්නේ මෙන්න මේ මුහුම දීලා අපිට ඒක කියලා තියෙනවා. මෙන්න මේ මුහුම දීලා කැපිටල් T සිම්පල් R කැපිටල් Y සිම්පල් Y එක්ක මුහුම් වෙනවා. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y යන ප්‍රවේණිදර්ශ සහිත ශාක දෙකක් අතර මුහුමකින් මෙන්ඩල්ගේ නියමවලට අනුව මේ දෙන්න අතරේ මුහුමකින් මෙන්ඩල්ගේ නියමවලට අනුව අහන්නේ මෙන්න මේ ප්‍රවේණිදර්ශය ලැබීමේ සම්භාවිතාවය. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R කැපිටල් Y ලැබීමේ සම්භාවිතාවය. MCQ එකක් නිසා අපි MCQ විදියටම කරමු. මෙහෙම හිතන්නකෝ. අපිට පුළුවන් මේ මුහුම කඩාගන්න කොටස් තුනකට ඒකාංග මුහුම් තුනකට කඩාගන්න පුළුවන්. මනෝමයෙන් හදන්න පුළුවන් ඕන දරුවෙකුට මෙහෙම හිතන්න. කැපිටල් T සමග කැපිටල් T සිම්පල් T මුහුමකින් කැපිටල් T සිම්පල් T ලැබීමේ සම්භාවිතාවය. හිතෙන් හදන්න පුළුවන් වෙන්න ඕන. හිතෙන් හදන්න බැරි නම් කොළ කෑල්ලක අයින් එක හදලා බලන්න. මෙයත් එක්ක මුහුම් වෙලා මෙයා විසින් මෙයා ලබා දීමේ සම්භාවිතාවය. මේ පැත්තෙන් කොහොමත් එන්නේ කැපිටල් T. මෙයා ලැබෙන්න නම් මේ පැත්තෙන් සිම්පල් T එන්න භාගයක chance එකක් තියෙනවා. මේ හිතෙන් හදන විදිය මම මේ කියන්නේ. එහෙම ඕනේ නැහැ. ඔයාට ඕන නම් කොළ එක හදලා බලන්න පුළුවන්. ඊළඟට හිතන්නේ මේ විදියටම සිම්පල් R කැපිටල් R සිම්පල් R අතරේ මුහුමකින් කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාවය. මේ පැත්තෙන් කොහොමත් එන්නේ සිම්පල් R. මෙයා ලැබෙන්න නම් මෙහෙන් කැපිටල් R එන්න සම්භාවිතාවය භාගයයි. ඊළඟට තුන්වෙනි එක කැපිටල් Y සිම්පල් Y අතරේ මුහුමකින් කැපිටල් Y ලැබීමේ සම්භාවිතාවය. එහෙම එකක් වෙන්නේ මෙයා විෂම යුග්මකයි මෙයාත් විෂම යුග්මකයි. මේ දෙන්න අතරේ මුහුමකින් ප්‍රමුඛ සමයුග්මකය ලැබෙන්න chance එක 4න් 1යි. දැන් කල්පනා කරන්න අපි යොදා ගන්න ඕන ගුණන නීතියද ඓක්‍ය නීතියද කියන එක. අපිට ඕන මේ සිදුවීම් තුනම මේකයි සිදුවීම් තුන එකවර සිදුවීමේ සම්භාවිතාවය හොයාගන්න. වෙන වෙනම සිදුවීම් තුනක් සිදුවීමේ සම්භාවිතාව දන්නවනම් ඒ තුනම එකවර සිදුවීමේ සම්භාවිතාවය හොයන්න අපි පාවිච්චි කරන්නේ ගුණන නීතිය. දෙවරක් 2 4යි 4 වරක් 4 16යි පිළිතුර 16න් 1යි. පිළිතුර 16න් 1යි 32 පිළිතුර අංක 1. 32 පිළිතුර අංක 1. අපි යමු ප්‍රශ්න අංක 33ට. mRNA අච්චුවක් මත cDNA තැනීමට භාවිතා කරනු ලබන එන්සයිමය. mRNA අණුවක තියෙන බෂ්මණු පිළිවෙල දිහා බලාගෙන ඊට අනුපූරක වන DNA cDNA කියන්නේ complementary DNA හදන්න පාවිච්චි කරන්නේ reverse transcriptase එන්සයිමය. mRNA අණුවට reverse transcriptase දැම්මම ඒකේ තියෙන බෂ්මණු පිළිවෙලට අනුපූරක DNA අණුවක් අපිට ලැබෙනවා. ඒකට අපි කියනවා cDNA. මේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය. ප්‍රතිවර්තී ප්‍රතිලේඛනයෙන් තමයි ඕක ලැබෙන්නේ. 34 DNA පිළිසකර කිරීමේදී නියුක්ලියස් වල කාර්යභාරය. DNA පිළිසකර කිරීමේ ක්‍රියාවලිය මතක ඇති. ඒකෙදි නියුක්ලියස් වලින් කරන්නේ මොකද්ද? නියුක්ලියස් කියන්නේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන බිඳලා නියුක්ලියෝටයිඩ් කපන එන්සයිමයනේ. එයා කරන්නේ හානි වෙච්ච DNA දාමවල තියෙන නොගැලපෙන නියුක්ලියෝටයිඩ් අනුක්‍රම කපලා එතන හිදස හදලා දෙන එක. ඊට පස්සේ පොලිමරේස් වලට ඇවිල්ලා નિયમિત හරි නියුක්ලියෝටයිඩ් එකතු කරන්නත් පස්සේ ලයිගේස් වලට ඇවිල්ලා එතන ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනය ආයේ හදන්නත්. වැරදි තැන තියෙන නියුක්ලියෝටයිඩ් කපලා අයින් කරන එක තමයි නියුක්ලියස් වල කාර්යභාරය. 34 පිළිතුරු අංක 5. 35 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා ආකාර කීපයක් සහ ඒවා දැකිය හැකි පරිසර පද්ධති දීලා තියෙනවා. වෘක්ෂලතා ආකාරය සහ ඒවා දැකිය හැකි පරිසර පද්ධතිය පිළිබඳව නිවැරදි සංකලන. කුරු වෘක්ෂලතා එච්චර උසට වැඩෙන්නේ නැති මිටි කුරු වෘක්ෂලතා අපිට බලා ගන්න පුළුවන් වැලි කඳුවල. වැලි කඳුවල උසට ශාක වැඩෙන්න බෑ. එකක් වැලි ගතිය නිසා මුල් ලැබෙන්නේ නැහැ සහ අනිත් එක සුළඟ නිසා
උස ශාක වලට වැඩෙන්න බෑ. ඒ වලට R. ඝන පඳුරු ස්තරය අපි දැක්කේ නිවර්තන කඳුකර වනාන්තරවල. ඝනට හැදෙන පඳුරු ස්තරය නිවර්තන කඳුකර වනාන්තරවල තිබුණා සුළඟ දරා ගන්න පුළුවන්. ඝන තෘණ ආවරණය අපි දකින්නේ සැවානාවල. සැවානා කියන්නේම තෘණ භූමියක්නේ. එහෙනම් C වලට S. ඝන තෘණාවරණය සැවානාවල විරලව ඇති විශාල ශාක නිවර්තන කටු කැලෑවල. උෂ්ණත්වය ඊටා වැඩිත් එක්ක වර්ෂාපතනය ඊටා අඩු හින්දා ඔය යාල වගේ පැතිවල විල්පත්තුව වගේ පැතිවල අපි දකින නිවර්තන කටු කැලෑවල විශාල ශාක බොහොම විරලයි. D වලට Q. අවබෝධය තියෙනවා නම් ඊටාම ලේසි ප්‍රශ්න. ලොකුවට හිතන්න නැතුව උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න 35 පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 36 පැපොල එන්නත පිළිබඳව නිවැරදි වන්නේ. පැපොල එන්නත පිළිබඳව නිවැරදි වන්නේ කිව්වම ඔයාලට මතක් වෙන්න ඕන පැපොල රෝගය ගැන අපි එන්නතක් කතා කරේ එකම එක තැනකදී විතරයි. නේද? පැපොල රෝගයට අදාළව එන්නත ගැන අපි කතා කරනවා රිසෝස් එකේ එන්නත් වර්ග 3 ගැන විස්තර කරන තැනදී. මෙන්න මෙතනදී. මතකද බලන්න? හරි. මෙන්න පැපොල එන්නත ගැන කියන තැන. පැපොල එන්නත කියන්නේ අඩපණ කරන ලද සජීවී එන්නතක්. අපි දැනගන්න ඕන ඔච්චරයි. පැපොල රෝගයට අදාළව දෙන්නේ අඩපණ කරන ලද සජීවී එන්නතක්. එතකොට මොනවද ඇත්ත? ඊතා පරීක්ෂාකාරී ලෙස ව්‍යාධි ජනකතාවය දුබල කරන ලද සජීවී ශුද්ධ ජීවීන් එහි අඩංගුයි. ඇත්තනේ. අඩපණ කරන ලද සජීවී එන්නතක තියෙන தත්ත්වය ඕක තමයි. ව්‍යාධි ජනකතාවය දුර්වල කරපු සජීවී ශුද්ධ ජීවීන් ඉන්නේ. B නැවත නැවත ප්‍රතිශක්තිකරණය ලබා දීම අවශ්‍යය. අවශ්‍ය නැහැ මේ කියලාම තියෙනවා. මේන්නත් සැබෑ ආසාදනය අනුකරණය කරයි. ධාරකයා තුළ ව්‍යාධ්‍යජනකයා සක්‍රියව පවතින බැවින් ජීවිතාන්තය දක්වා පවතින ප්‍රතිශක්තියක් මෙවැනි එන්නත් වලින් ලැබේ. බොහෝ විට බූස්ටර් ද්විතීක ප්‍රතිශක්තිකරණය අවශ්‍ය නොවේ. පැපොල එන්නතට අදාළව නැවත නැවත ප්‍රතිශක්තිකරණය ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලායි අපි ගන්නෙ. අපි සිලබස් එකේ සීමාව ඇතුලේ උත්තරය ගන්නේ. දැන් පැපොල එන්නත ඇත්තටම ලබාගෙන තියෙන දරුවෝ සමහරලාට ප්‍රශ්න කරන්න පුළුවන් පැපොලට අදාළව දීපු එන්නත එක මාත්‍රාවක් ඉස්සෙල්ලා දීලා ආපහු මාස කීපයකින් ආයෙ එන්න කියලා කිව්වා කියලා. එහෙම හිතන්න එපා. ඒ අර ප්‍රායෝගික සීමාවේ තියෙන දෙයට යන්න එපා. තියරි එකෙන් ගන්න විදියට ගන්න. ඒක අඩපණ කරන ලද සජීවී එන්නතක් නිසා අපි ගන්නේ නැවත නැවත ප්‍රතිශක්තිකරණය ලබා දීම අවශ්‍ය නැහැ කියලා. B වැරදි. C හරි සැබෑ ආසාදනය අනුකරණය කරනවා. ඒක උපේකක එන්නතක් කියන එක වැරදි. එයා ඇවිල්ලා අඩපණ කරන ලද සජීවී එන්නතක්. A සහ C පමණයි සත්‍ය 36 පිළිතුරු අංක 1. 36 පිළිතුරු අංක 1. 37 පැසීම් ක්‍රියාවලි සහ ඒ සඳහා සහභාගී වන ශුද්ධ ජීවීන් දැක්වෙන පහත සඳහන් සංකලන අතුරෙන් නිවැරදි. A සුක්‍රෝස් එතනෝල් බවට පැසීමට ග්ලූකනෝබැක්ටර් දායක වෙන්නේ නැහැ. සුක්‍රෝස් එතනෝල් බවට පැසීමට ගන්න වෙන්නේ අපිට සැකරොමයිසිස්. ඒ වැරදි. ග්ලූකනෝබැක්ටර් කියන්නේ මොනවද? විනාකිරි නිෂ්පාදනයේදී එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්න දායක වෙන කෙනා. B ලැක්ටෝස් ලැක්ටික් අම්ලය. ඒකට ගන්න වෙන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා. බැසිලස් සබ්ටිලිස් අරගෙන හරියන්නේ නැහැ. බැසිලිස් සබ්ටිලිස් අපිට හමු වෙන්නේ ඇමයිලේස් නිෂ්පාදනය කියන තැනදී මේකට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට C සුක්‍රෝස් සිට්‍රික් අම්ලය. කාබනික අම්ල නිෂ්පාදනයේදී සිට්‍රික් අම්ල නිෂ්පාදනයේට ඇස්පර්ජිලස් නයිජර් ගන්නවා. ඒකෙදී සුක්‍රෝස් ඇස්පර්ජිලස් නයිජර් විසින් සිට්‍රික් අම්ලය බවට පැසීමට ලක් කරනවා. C නිවැරදි. ඒකේ අවුලක් නැහැ. D එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්නේ ස්ට්‍රෙප්ටොකොකස් නෙමෙයි. එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්න ගන්න පුළුවන් එක්ක ඇසෙටෝබැක්ටර් එහෙමත් නැත්නම් ග්ලූකනෝබැක්ටර්. 37 පිළිතුරු අංක 3. 37 පිළිතුරු අංක 3 C පමණි. 38 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ ඒවායේ ප්‍රතිඵල. වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය හරහා ඝන අපද්‍රව්‍ය ගොඩ ගැනීම වළක්වලා ඩෙන්ගු වාහකයන්, ඒ කියන්නේ මදුරුව බෝවන ස්ථාන අඩු කරන්න පුළුවන්. ඒ වලට P. ඝන අපද්‍රව්‍ය වියෝජනයට ලක් කළා නිර්වායු වියෝජනයෙන් නිපද වෙන මීතේන් වායුව නැත්නම් අපි කියනවා ජීව වායුව විදුලි ජනනයට පාවිච්චි කරන්න පුළුවන්. B වලට R. C සනීපාරක්ෂක භූපිරවීම අපි කරන්නේ ද්‍රව්‍ය ගොඩවල් විදියට ස්තර විදියට පොළවේ තැන්පත් කළා කරන්නේ ඝන අපද්‍රව්‍ය වල පරිමාව අඩු කිරීම. C වලට Q.
38 පිළිතුරු අංක 2. 38 පිළිතුරු අංක 2. 39 ශුද්ධ ජීවීන් විනාශ කිරීම මගින් ආහාර පරිරක්ෂණය කරන ක්‍රම දෙකක් වන්නේ. වියලීම සහ රසායන ද්‍රව්‍ය යෙදීමෙන් වෙන්නේ වියලීමේදී ජලය අඩු කිරීම හරහා නැත්නම් මෙතනදී රසායන ද්‍රව්‍ය යෙදීම හරහා වෙන්නේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවන් එහෙමත් නැත්නම් පරිවෘත්තීය ක්‍රියාව අඩු කරන එක. විනාශ කිරීම නෙමෙයි. ශීත කිරීම සහ දුම් ගැසීමත් එහෙමයි. ලුණු දැමීම සහ රසායන ද්‍රව්‍යත් එහෙමයි. අධිශීත කිරීම සහ සීනි දැමීමත් එහෙමයි. විකිරණ භාවිතයේදී හෝ තාප පිළියමේදී කෙලින්ම ශුද්ධ ජීවියා මරලා දානවා, විනාශ කරනවා. එතෙන්දී ශුද්ධ ජීවියා ඉතුරු වෙන්නේ නැහැ. ඉවත් කිරීමක් තමයි, මැරීමක් තමයි සිද්ධ වෙන්නේ. 39 පිළිතුරු අංක 5 ආහාර පරිරක්ෂණයේ මූලධර්ම මතක් කරගන්න. මේකම වෙනස් කළ අනාගතයේදී ප්‍රශ්නයක අහන්න පුළුවන්. 40 ප්‍රජාවක් තුළ බරවාරෝගය සම්ප්‍රේෂණය වීම සඳහා බලපාන සාධක. හිතල උත්තර ගන්න තියෙන ඒවා නෙමෙයි. පාඩම් කරපු දේ මතක නම් කෙලින්ම අනිත් පැත්තට ඒකම උත්තරයට ගන්න පුළුවන් වෙන જાතියේ ඒවා. එහෙම ලොකුවට හිතලා උත්තර ගන්න තියෙන මාතෘකා නෙමෙයි ඇත්තටම. මෙන්න මේවා තමයි පොයින්ට්ස් ටික. ඒක රිසෝස් එකේ පොයින්ට් ෆෝම් එකෙන්ම දීලා තියෙනවා. ප්‍රජාවක් තුළ බරවාරෝගය සම්ප්‍රේෂණය සඳහා බලපාන සාධක ටික කියලා මෙන්න මේවා. හරිද? බලාගෙන යමු අපි. ඒ වාහකයා සහ මිනිසා හමුවන වාර ගණන. ඒක හරි. වාහකයා සහ මිනිසා හමුවන වාර ගාන වැඩි වෙන තරමට රෝගය පැතිරීම වැඩි වෙනවා. B ආසාදිත මදුරුවා තුළ සිටින මයික්‍රොෆයිලේරියාවන්ගේ ඝනත්වය. නෑ වැදගත් වෙන්නේ මයික්‍රොෆයිලේරියා කීටයන්ගේ ඝනත්වය ආසාදිත පුද්ගලයාගේ රුධිරයේ සිටින. මදුරුවාගේ ඇඟේ ඉන්න නෙමෙයි ආසාදිත පුද්ගලයාගේ ඇඟේ ඉන්න. ආසාදනයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව හරි. වාහකයාගේ ලක්ෂණ කෙලින්ම මේකට බලපානවා. ACD පිළිතුරු අංක 4. ACD පිළිතුර අංක 4. අපි යමු ප්‍රශ්නාංක 41ට. ප්‍රශ්නාංක 41 සෛල සංදි පිළිබඳව නිවැරදි. 41 සෛල සංදි පිළිබඳව නිවැරදි. අයනවලට ගමන් කිරීමට ඉඩ සලසන සෛල සංදි සත්ව කලලවල ඇත. ඔව්. අයනවලට ගමන් කිරීමට ඉඩ සලසන සෛල සංදි කියන්නේ හිදැස් සංදි. නැත්නම් sannivedana සංදි. ඒවා අපිට හත් පේශි සහ සත්ව කලල ආශ්‍රිතව බලා ගන්න පුළුවන්. ඒ නිවැරදි. ඒ සත්‍යයි. B බහිෂ්සෛලීය තරලයේ කාන්දු වීම වළකන සන්තතික මුද්‍රාවක් තනමින් තද සංදි යාබද සෛලවල ප්ලාස්ම පටල සම්බන්ධ කරයි. ඔව්නේ. යාබද සෛලවල ප්ලාස්ම පටල එකිනෙකට තියලා තදට අල්ලගෙන බැඳලා තියාගන්නේ තද සංදි. ඒගොල්ලා එළියේ තියෙන බහිෂ්සෛලීය තරල සෛල අතරට කාන්දු වීම වළක්වනවා. A සහ B දෙකම නිවැරදි. ඊළඟට C ප්ලාස්ම බන්ධ යාබද ශාක සෛලවල සෛල බිත්ති අතර ඇති අජීවී සම්බන්ධතාද සජීවී සම්බන්ධතාද? ඒවා සජීවී සම්බන්ධතා. මෙන්න මේ අජීවී කියලා කියපු වචනය නිසා C ප්‍රකාශයේ වැරදි. D යාබද සෛල අතර සංඥා සහ ද්‍රව්‍ය හුවමාරු වීමට ඩෙස්මසෝම ඉඩ සලසයි. ඩෙස්මසෝම නැත්තම් ඩෙස්මසෝම වලින් කරන්නේ සෛල සැකිල්ල අල්ලලා තියාගන්න එක. සංඥා සහ ද්‍රව්‍ය හුවමාරු වීමට වැදගත් වෙන්නේ හිදැස් සංදි. නැත්තම් sannivedana සංදි. හිදැස් සංදි අතරමැදි සූත්‍රිකා මගින් යාබද සෛලවල සෛල සැකිලි සම්බන්ධ කරයි. ඒකට ගැලපෙන්නේ ඩෙස්මසෝම. අතරමැදි සූත්‍රිකා හරහා යාබද සෛලවල සෛල සැකිලි සම්බන්ධ කරන්නේ ඩෙස්මසෝම. 41 පිළිතුරු අංක 3. A සහ B විතරයි පිළිතුරු අංක 3. 42 ජීවීන් සමහරක් සහ පෘථුවිය මත ජීවත් වූ කාලයන් දැක්වෙන සංකලන වලින් නිවැරදි. තුන්වෙනි පාඩමේ අර ජීවයේ සම්භවය ඊට පස්සේ පරිණාමය ගැන තියෙන කතාවේ ඔය කාල ටික දීලා තියෙනවා. මුල් කාලීන ශුද්ධ ජීවීන් වසර බිලියන 3.5කට පෙර. ඔව් අපි කියන්නේ පෘථිවිය මත මුල්ම ශුද්ධ ජීවීන් බිහි වෙන්නේ වසර බිලියන 3.5කට පෙර. ඒක හරි. B ප්‍රථම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් වසර බිලියන 2.7කට පෙර. ඔව්. මුල්ම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් බිහි වෙන්නේ වසර බිලියන 2.7කට කලින්. ඒකත් හරි. වර්තමාන සයන බැක්ටීරියා වලට සමාන අය B හරි. C ප්‍රථම යුකැරියෝටාවන් වසර බිලියන 2.6කට නෙමෙයි වසර බිලියන 1.6කට පෙර. C වැරදි. D පැරණිම ප්‍රොටිස්ටාවන් වසර බිලියන 1.2කට පමණ පෙර. ඔව් අපි කියන්නේ රතු ඇල්ගාවන්ට සමාන පැරණිම ප්‍රොටිස්ටාවන් නැති වෙන්නේ වසර බිලියන 1.2කට පෙර. ඒක හරි. D
ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් වසර මිලියන 700කට පෙර. වසර මිලියන 700කට පෙර ඇති වෙන්නේ ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් නෙමේ ස්පොන්ජින්. ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් ඇති වෙන්නේ වසර මිලියන 670කට පෙර. වසර මිලියන 670කට පෙර. ඒක නිසා ඊ වැරදි. A B D හරි 42 පිළිතුරු අංක 1. 42 පිළිතුරු අංක 1. 43 ඒක බීජපත්‍රී ශාක පත්‍රවල. ඒක බීජපත්‍රී ශාක පත්‍රවල. ඒ ඉනිමෘදු ස්තරයේ සෛල ස්තර දෙකක් සමහර විට පිහිටිය හැක. ඒක බීජපත්‍රී ශාකවල ඉනිමෘදු ස්තරය කියලා එකක් නැහැනේ. ඒගොල්ලන්ට ඉනිමෘදු ස්තරය, සවිවර මෘදු ස්තරය කියලා එකක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ නිකම්ම පත්‍ර මධ්‍ය විතරයි. ඉනිමෘදු ස්තරය කියලා වෙනම එකක පිහිටීමක් නැහැ. ඉනිමෘදු ස්තරය කියලා එකක් තියෙන්නේ. ඒකේ සෛල ස්තර දෙකක් සමහර විට තියෙන්න පුළුවන් වෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. ඒ වැරදි. B වයස්ගත අපිචර්මය ඝන උච්චර්මයෙන් ප්‍රතිස්ථාපනය විය හැක. නෑ එහෙම එකක් වෙන්නේ නැහැ. ශාක පත්‍රවල අපිචර්මය තියෙනවා. අපිචර්මයට එළියෙන් උච්චර්මය තියෙනවා. එහෙම ප්‍රතිස්ථාපනය වීමක් වෙන්නේ නැහැ. C සියලුම පත්‍ර මධ්‍ය සෛලවල හරිතලව බහුලය. ඔව් ඒක ඒක බීජපත්‍රයගේ ලක්ෂණයක්. ඉනිමෘදු ස්තර, සවිවර මෘදු ස්තර කියලා බෙදිලා නැහැ. හැම පත්‍ර මධ්‍ය සෛලයකම හරිතලව බහුලව තියෙනවා. D නාරටි සමාන්තරව සැකසී ඇත. ඔව්නේ. ඒක බීජපත්‍රී ශාක පත්‍රවල නාරට තියෙන්නේ සමාන්තරව. ජාලාභව තියෙන්නේ ද්විබීජපත්‍රී අයගේ. D හරි. E පූටිකා ප්‍රධාන ලෙස මැත්තේ යටි අපිචර්මයේ. පූටිකා ප්‍රධාන ලෙස යටි අපිචර්මයේ දරනවා කියන එක ද්විබීජපත්‍රී ශාක පත්‍රවල ලක්ෂණයක්. ඒක බීජපත්‍රී නෙමෙයි. C සහ D පමණයි හරි 43 පිළිතුරු අංක 4. 43 පිළිතුරු අංක 4. 44 B RH පොසිටිව් රුධිර ගණය සහිත පුද්ගලයෙකුට රුධිර පාරවිලේනයකදී ලබාගත හැක්කේ පහත සඳහන් කුමන රුධිර ගණද නැත්නම් රුධිර ගණයද රුධිර ගණද? කෙටියෙන් හිතන්න පුළුවන් විදිය මෙහෙම හිතන්න. කෙටියෙන් හරි මම මෙතන මේ ප්‍රතිදේහ ජනක ගැළපීම තියෙන විදිය සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා නෙමෙයි. MCQ එකකදී මේක කෙටියෙන් ගන්න විදිය මෙහෙම හිතන්න. අහන්නේ B පොසිටිව් කෙනෙක් ගැනනේ. ඉස්සෙල්ලා මෙහෙම හිතන්න. B රුධිර ගණය තියෙන කෙනෙකුට B රුධිරය තියෙන කෙනෙක්ගෙන්ම රුධිරය ගන්නත් පුළුවන්. නැත්තම් සර්ව දායකයා වන O රුධිර ගණය තියෙන කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්. RH පොසිටිව් රුධිරය තියෙන කෙනෙකුට RH පොසිටිව් කෙනෙක්ගෙන්ම රුධිරය ගන්නත් පුළුවන්. RH නෙගටිව් කෙනෙක්ගෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයාගේ ළඟ ප්‍රතිදේහ ජනක කොහොමත් තියෙනවා. ප්‍රතිදේහ ජනක තියෙන RH ප්‍රතිදේහ ජනක තියෙනම කෙනෙක්ගෙන් ගත්තත් කමක් නැහැ. නැති කෙනෙක්ගෙන් ගත්තත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි. B රුධිර ගණයේ තියෙන කෙනෙකුට වෙන්න ඕන B ප්‍රතිදේහ දේහගත නොවීමනේ. B ප්‍රතිදේහ දේහගත නොවීමනේ. කියන්නේ ප්‍රතිදේහ ජනක A නොතිබීම. B රුධිර ගණයෙන් ගන්නත් පුළුවන්, O වලින් ගන්නත් පුළුවන්. කෙටියෙන් මතක තියාගන්න. මේ වගේ වර ලොකුවට විස්තර කරන්නත් අවශ්‍ය නැහැ. එතකොට පටලව ගන්නවනේ ඔයගොල්ලෝ. එහෙම වුණත් නැහැ. සරල උත්තරේ ගන්න පුළුවන්. A රුධිර ගණය RH නෙගටිව්. අවුලක් නැහැ. B රුධිර ගණය හරි RH නෙගටිව් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ හරි. B O RH නෙගටිව්. ඒත් ප්‍රශ්නයක් නැහැ. O ප්‍රශ්නකුත් නැහැ. RH නෙගටිව් වුණාම ප්‍රශ්නකුත් නැහැ. AB RH නෙගටිව්. දැන් ඔතන ඔයගොල්ලන්ට තේරෙනවා AB RH නෙගටිව් වුණත් මේ උත්තරේ තියෙන වගේ AB RH පොසිටිව් වුණත් ඒ රුධිරය B රුධිර ගණයේ තියෙන කෙනෙකුට දෙන්න බෑ. දෙන්න බැරි ඒ B රුධිර ගණයේ තියෙන කෙනෙක්ගේ ළඟ තියෙනවා එයා ඇවිල්ලා සර්ව ප්‍රතිග්‍රාහකයා. සර්ව දායකයා නෙමෙයි. දෙන්න බෑ. ඒ B රුධිර ගණයේ තියෙන කෙනෙකුගේ ප්‍රතිදේහ ජනක A තියෙනවා. ඒ ප්‍රතිදේහ ජනක A B රුධිර ගණයේ තියෙන එක්කෙනාගේ රුධිර ප්ලාස්මාවේ තියෙන ප්‍රතිදේහ A සමග ශ්ලේෂණයට ලක් වෙනවා. C සහ E වැරදි. D හරි. O RH පොසිටිව් ප්‍රශ්නයක් නැහැ. එයාගේ ළඟ ප්‍රතිදේහ ජනක මොනවත් නැති නිසා. A සහ B ප්‍රතිදේහ ජනක දෙවර්ගයේ නැති නිසා RH ප්‍රතිදේහ ජනක තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ABD 44 පිළිතුරු අංක 1. 44 පිළිතුරු අංක 1. අපි යමු 45ට. ප්‍රශ්න අංක 45 මිනිස් මොළය පිළිබඳ පහත සඳහන් කෘත්‍ය ව්‍යුහය සංකලන අතරින් නිවැරදි වන්නේ. A. ආහාර රුචිය යාමනය කරන්නේ සුෂුම්නා ශීර්ෂකය නෙමෙයි. ආහාර රුචිය යාමනය කරන්නේ හයිපොතැලමස. ඒ වැරදි.
B ශ්‍රවණ ප්‍රතීක සමායෝජනය කිරීම මධ්‍ය මොලය. ගැටලුවක් නැහැනේ. දෘෂ්ටික සහ ශ්‍රවණ ප්‍රතීක සමායෝජනය මධ්‍ය මොලයෙන් කරන ක්‍රියාවක්. B නිවැරදි. C ඉච්ඡානුග පේශිවල චලනවල සමායෝජනයට අනුමස්තිෂ්කය දායක වෙනවා. චලන ආරම්භය මස්තිෂ්කයෙන් කරනවා. ඒවයි සමායෝජනයට අනුමස්තිෂ්කය දායක වෙනවා. C හරි. D ස්වයංසාධක ස්නායු පද්ධතිය පාලනය කරනවා හයිපොතැලමස. අනුවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය පාලනයට හයිපොතැලමස දායක වෙනවා. D හරි. E නින්ද සහ අවදිවීමේ චක්‍ර යාමනය කරන්නේ තැලමස නෙමෙයි හයිපොතැලමස. නින්ද සහ අවදිවීමේ චක්‍ර යාමනය කරන්නේ තැලමස නෙමෙයි හයිපොතැලමස. B C D හරි පිළිතුරු අංක 5. 45 පිළිතුරු අංක 5 මේක මේ සිංහල මීඩියම් පේපර් එකේ තමයි පිළිතුරු අංක 5 වෙන්නේ. B හරියන්නේ ඉංග්‍රීසි මීඩියම් පේපර් එකේ සහ ටැමිල් මීඩියම් පේපර් එකේ B වාක්‍ය අවිල්ලා තිබුණේ වරදින විදියට. එතකොට යාළගේ උත්තරේ වෙලා තිබුණේ අංක 4. නමුත් සිංහල මීඩියම් පේපර් එකේදී ඔයාලට මේ පේන පේපර් එකේදී B නිවැරදි. එතකොට පිළිතුරු අංක 5ට තමයි ගියේ. 45 පිළිතුරු අංක 5. 46 ස්ත්‍රියකගේ අණ්ඩෝද්භවය පිළිබඳව පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ. A මූලික ජන්මානුසෛල කලලේ බීජාන්න මඩියෙන් නැතිවේ. එහෙම එකක් තියෙනවා. ඒක අණ්ඩෝද්භවයේදී කියන එකක් නෙමෙයි. ඒ පොයින්ට් එක තියෙන තැන වාට අහුවෙලා තියෙනවද? ওই පොයින්ට් එක අපිට අහුවෙනවා කලල බන්දය ගැන කතා කරන තැන. මේ බලන්න. කලල බන්දය ඊටත් කලින් ඇත්තටම කලල බන්දයටත් කලින් මේ කලල පටල ගැන කතා කරන තැන බීජාන්න මඩිය පසුව රුධිර සෛල බවට පත්වන සෛලවලට ආධාර වන අතර ඒ ක්‍රියාව භ්‍රූණ අක්මාව මගින් බාර ගන්නාතුරු ඊට දායක වේ. තවද එය විකසනය වන ඩිම්බ කෝෂ හෝ වෘෂණ වෙත චලනය වන මූලික ජන්මානුසෛල ඇති කරයි. ඔන්න පොයින්ට් එක තියෙන තැන. රිසෝස් එකේ පොයින්ට් එක තියෙනවා. මූලික ජන්මානුසෛල කලලේ බීජාන්න මඩියෙන් නැති වේ කියන එක නිවැරදි. ඒ ප්‍රකාශය සත්‍යයි. B අණ්ඩ මාතෘ සෛල ඇතිවන්නේ මූලික ජන්මානුසෛලවල අනූනන විභාජනයෙනි. අණ්ඩ මාතෘ සෛල හටගන්නේ මූලික ජන්මානුසෛලවල අනූනන විභාජනයෙන්ලු. එහෙමද? ඒක හොයාගන්න නම් අපිට යන්න වෙනවා අණ්ඩෝද්භවය තිබුණ මෙන්න මේ රූපයට. එතනදී ඔයාලට පේනවා මෙන්න අණ්ඩ මාතෘ සෛල මේවා. ඒ අණ්ඩ මාතෘ සෛල ඇති වෙන්නේ මූලික ජන්මානුසෛලවල අනූනන විභාජනයෙන්. සත්‍යයි. B නිවැරදි. කෙලිම පොයින්ට් එක රිසෝස් එකේ තියෙනවා. C ප්‍රාථමික අණ්ඩ සෛල ඌනනය එක සම්පූර්ණ කරන්නේ උපතට පෙරය. නෑ. ප්‍රාථමික අණ්ඩ සෛලයක් උපතට පසු යෞවනෝදයෙන් පසු තමයි ඌනනේ පළවෙනි විභාජනය සම්පූර්ණ කරන්නේ. අපි දන්නවා අර යෞවනෝදයෙන් පස්සේ දින 28කට සැරයක් චක්‍රයේදී එමත් නැත්නම් ආතවයේදී එක චක්‍රයකට එක බැගින් ඌනනය සම්පූර්ණ කරන එක තමයි වෙන්නේ. එතකොට උපත ලබන අවස්ථාව වෙනකොට ස්ත්‍රියකගේ ඩිම්බකෝෂය තුල තියෙන්නේ ඌනනේ පළවෙනි විභාජනය ආරම්භ කරපු හැබැයි සම්පූර්ණ නොකරපු අණ්ඩ සෛල. ඒතර දින 28කට සැරයක් එයින් එක සෛලයක් ඌනනේ එක සම්පූර්ණ කිරීම තමයි වෙන්නේ. එතකොට ඒක වෙන්නේ උපතට පසු යෞවනෝදයටත් පස්සේ. C වැරදි. D ද්විතීක අණ්ඩ සෛලයේ ඌනනය දෙක යෞවනෝදයේදී ආරම්භ වී ප්‍රාක්කලාවේදී නවතී. ද්විතීක අණ්ඩ සෛලයේ ඌනනය දෙක යෞවනෝදයේදී ආරම්භ වෙලා ප්‍රාක්කලාවේදී නතර වෙන්නේ නැහැ. ඔය කියන්නේ ඌනනේ එක ගැන. ඌනනය එක තමයි යෞවනෝදය වෙනකොට නැවතිලා තිබිලා කන්ටිනියු වීම නැත්නම් සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ යෞවනෝදයෙන් පස්සේ. ඌනනේ පළවෙනි ප්‍රාක්කලාවේ නතර වෙලා තිබුණ සෛල තමයි ඌනනේ පළවෙනි විභාජනය කම්ප්ලීට් කරන්නේ යෞවනෝදයෙන් පස්සේ. D වැරදි. E ශුක්‍රාණුවක් විනිවිද යෑමත් සමග ද්විතීක අණ්ඩ සෛලය ඌනනය දෙක සම්පූර්ණ කර අණ්ඩය සහ ද්‍රවීය දේහ දෙකක් නිපදවයි. ඉතුරු ටික ඔක්කොම හරියට කියාගෙන ආවා. හැබැයි ද්‍රවීය දේහ දෙකක් නිපදවනවා කියන එක වැරදි. ඌනනේ පළවෙනි විභාජනයේ අවසානයේදී එක ද්‍රවීය දේහයක් හැදෙනවා. ඌනනේ දෙවන විභාජනයේ අවසානයේ දෙවන ද්‍රවීය දේහය හැදෙනවා. දෙකම එක සැරේ හැදෙන්නේ නැහැ. ඒක නිසා E වැරදි. A සහ B පමණයි 46 පිළිතුරු අංක 3. 46 පිළිතුරු අංක 3. 47 DNA අනුක්‍රම නිර්ණය.
භෂ්ම අනුපිළිවෙල හොයන ක්‍රියාවනේ. ඒ නිවැරදි. DNA අණුවේ භෂ්මවල නිවැරදි අනුපිළිවෙල නිර්ණය කිරීම සඳහා ඒක භාවිතා කරනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. පීතෘත්වය පරීක්ෂා කිරීමේදී භාවිතා කළ නොහැකිය කියන එක වැරදි. නොහැකිය නෙමෙයි හැකි. මාතෘත්ව පීතෘත්ව පරීක්ෂාවලදී DNA අනුක්‍රම නිර්ණය අපි පාවිච්චි කරනවා. B වැරදි. C පිළිකා රෝග විනිශ්චය සඳහා උපකාරී වේ. ඔව්. පිළිකාවලට හේතු වෙන භෂ්ම අනුපිළිවෙලවල් සහිත ජාන පුද්ගලයාගේ දේහයේ තියෙනවද කියලා හොයාගන්න අපිට DNA අනුක්‍රම නිර්ණය පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. C නිවැරදි. D ප්‍රවේණික ආබාධවල වාහකයන් කල්තබා විනිශ්චය කිරීමට උපකාරී වේ. සත්‍යයිනේ. ප්‍රවේණික රෝගයක් තියෙන පුද්ගලයෙක්ට එයා වාහකයෙක්ද නැද්ද කියන එක හොයාගන්න DNA අනුක්‍රම නිර්ණය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුද්ගලයාට රෝගය නැති වුණාට එයා වාහකයෙක්ද කියන එක එකෙන් හොයාගන්න පුළුවන්. මානව ගෙනෝමය තුළ ජානවල බහුපිටපත් නොමැති බව අනාවරණය කර ඇත. නෑ මේක අපි 10 වෙනි පාඩමේ අන්තිමට මානව ගෙනෝම ව්‍යාපෘතියේදීත් කියන දෙයක්. මානව DNA පිළිබඳව DNA අනුක්‍රම නිර්ණයෙන් හොයනකොට පේන දෙයක් තමයි එකම ජානේ පිටපත් ගණනාවක් ගෙනෝමය තුළ තියෙන බව. එතකොට පේන්නේ මානව ගෙනෝමය තුළ ජානවල බහුපිටපත් නොමැති බව නෙමේ තිබෙන බව. එකම ජානේ පිටපත් ගොඩක් තියෙන බව. ACD නිවැරදි 47 පිළිතුරු අංක 2. 47 පිළිතුරු අංක 2. 48 ශුද්ධ ජීවීන් පිළිබඳව පහත ප්‍රකාශතුරෙන් නිවැරදි වන්නේ. දිලීර සූත්‍රිකා ශක්ති ප්‍රභවයේ ලෙස කාබනික රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. සරලවම කිව්වොත් දිලීර විෂම පෝෂී සියලුම දිලීර විෂම පෝෂී එහෙනම් ඒගොල්ලා කාබනික ද්‍රව්‍ය තමයි ශක්ති ප්‍රභවයේ විදියට භාවිතා කරන්නේ. ඒ හරි. B මයිකෝප්ලාස්මා සහ යීස්ට් අංකුර සෑදීම සහ ඛණ්ඩනය මගින් ප්‍රජනනය කරයි. මයිකෝප්ලාස්මාවන්ට සහ යීස්ට්වලට අංකුරණය සහ ඛණ්ඩනය කියන ප්‍රජනන ක්‍රම තියෙනවා. ඒක අපි අලිංගික ප්‍රජනනයේදී කියනවා B නිවැරදි. C ඇසටෝබැක්ටර් වලට වර්ධනය විය හැක්කේ ස්වායු පරිසරවල පමණක් වුවත් පැසීම මගින් ශක්තිය නිපදවීමට හැකිය. එහෙනම් ඉතින් වැරදිනේ වාක්‍යෙම වැරදිනවනේ. ස්වායු පරිසරවල විතරයි නම් වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්ය ස්වායු. එහෙම වුණත් පැසීම මගිනුත් ශක්තිය නිපදවන්න පුළුවන් නම් ඒ වෛකල්පිත නිර්වායු. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. ඇසටෝබැක්ටර් ස්වායු ශුද්ධ ජීවියෙක්. එයා වෛකල්පිත නිර්වායු කෙනෙක් නෙමෙයි. C වැරදි. D අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීම සඳහා සයනොබැක්ටීරියා ඝන බිත්ති සහිත හෙටරොසිස්ට දරයි. වැරදි. හෙටරොසිස්ට නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ එකයිනීට. හෙටරොසිස්ට තියෙන්නේ නයිට්‍රජන් තිර කිරීමට. හෙටරොසිස්ට තියෙන්නේ නයිට්‍රජන් තිර කරන්න. එකයිනීට තමයි අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීමට වැදගත් වෙන්නේ. දම් සල්ෆ බැක්ටීරියා කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන රසායනික ස්වයංපෝෂීන්ය. දම් සල්ෆ බැක්ටීරියා ප්‍රභා සංශ්ලේෂකයෝ. කාබන් ප්‍රභවය විදිහට කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරනවා. රසායනික ස්වයංපෝෂී නෙමේ ඒගොල්ලා සාමාන්‍ය ශාකවල වගේම අපි දකින ප්‍රභා ස්වයංපෝෂී. ප්‍රභා සංශ්ලේෂක හැකියාව තියෙන අය. මෙතන රසායනික කියන වචනේ නිසා ඊ ප්‍රකාශය වැරදි. A සහ B විතරයි 48 පිළිතුරු අංක 3. 48 පිළිතුරු අංක 3. 49 ආක්‍රමණික ආගන්තුක විශේෂ. පරිසර පද්ධති වටිනාකම් වෙනස් කරයි. ඔව්නේ. ආක්‍රමණික ආගන්තුක ශාක පැතිරුණාම ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? ඒ පරිසර පද්ධතියේ තියෙන පරිසර පද්ධති වටිනාකම් වෙනස් වෙනවා. නිවැරදි. B පාරිසරික වෙනස් වීම අඩු ප්‍රදේශවලට සීමා වේ. එහෙම එකක් නැහැ. හොඳ පාරිසරික වෙනස් වීම කියන්නේ අපි හිතමු ජෛව විවිධත්වය හොඳට තියෙන ප්‍රදේශවල වුණත් ආක්‍රමණික ආගන්තුක ශාක ව්‍යාප්ත වෙනවා. පාරිසරික වෙනස් වීම අඩු ප්‍රදේශවල කියලා එහෙම එකක් නැහැ. ලැබුගිනි වලට හේතු විය හැක. මේක අපි ස්පෙસિෆිකලි ඉගෙන ගත්ත අර පැනිකම් මැක්සිමම් නැත්නම් ගිනි තන කියන ආක්‍රමණික ආගන්තුක ශාකය ගැන. එයා ලැබුගිනි වලට හේතු වෙනවා වියලි කාලයේදී. D වෙනත් ශාකවල බීජ ප්‍රරෝහණය වැළැක්වීමට හේතු විය හැක. ඔයාලට මතකයි ලැන්ටානා කැමාරා නැත්නම් ගඳපාන ශාකය ඔය දේ කරනවා. එයාලගේ පත්‍ර සුන්බුන් වල තියෙන විෂ නිසා වෙනත් ශාකවල බීජ ප්‍රරෝහණය වළක්වන්න යාට පුළුවන්. ඒක හරි. D නිවැරදි. ප්‍රවේණි විවිධත්වයට බලපෑමක් ඇති නොකරන නමුත් පරිසර පද්ධති විවිධත්වය අඩු කරයි.
නෑ එයා දෙකටම බලපාන පරිසර පද්ධති විවිධත්වයට ප්‍රවේණි විවිධත්වය අඩු කරන්නත් එයා හේතු වෙනවා. මොකද මේ පරිසරය ආක්‍රමණය කරාම අනිත් ශාක අඩු වෙනකොට ප්‍රවේණි විවිධත්වය අඩු වෙනවා. හරි ඒ වහන්නේ ACD පිළිතුරු අංක 2. ACD පිළිතුරු අංක 2. අපි එනවා අවසාන ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 50. මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දැකිය හැකි පහත සඳහන් ශාක මත පදනම් වේ. හරිද? ශාක 9ක් දීලා තියෙනවා. අහන්නේ වාර්ෂික වර්ෂාපතනය වැඩි වන ආකාරයට පෙළ ගැස්වූ පරිසර පද්ධති 3ක දැකිය හැකි ශාක නිවැරදි අනුපිළිවෙලින්. ටිකක් සංකීර්ණයි ප්‍රශ්නේ. සෑහෙන දේවල් ටිකක් මතක තියෙන්නත් ඕන උත්තරේ ගන්න. හරි. අපි හිතමු මෙහෙම. මම උත්තරේ කතා කරගෙන යන්නම්. ඔයාලට එතකොට තේරුම් ගන්න ලේසි වෙන්න. හරි. අපි A B C D E කියලා උත්තර ටික එකකින් එක ගමු. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන ඒව ටිකද හරියන්නේ කියලා. හරි. පළවෙනි A උත්තරේ කියනවා SRU. S කියන්නේ කවුද? මම මෙහෙම හිතන්නේ S කියන්නේ ගිනි අන්දර. හරි. S කියන්නේ ගිනි අන්දර. ගිනි අන්දර තියෙන්නේ නිවර්තන කටු කැලෑවල. නිවර්තන කටු කැලෑවල වර්ෂාපතනය මිලිමීටර් 18 අඩුයි. මිලිමීටර් 18 අඩුයි. නිවර්තන කටු කැලෑවේ. ඊළඟට R. R කියන්නේ කවුද? R වලින් අපිට ගන්න පුළුවන් R කියලා දීලා තියෙන්නේ පළු වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල ඉන්න අය. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවලදී අපිට හමු වෙනවා වර්ෂාපතනය 10යි 1500යි අතර. 10 1500 අතර. U වලින් දීලා තියෙනවා තසොක් තෘණ අපිට හමු වෙන්නේ තෙත් පතනවල වර්ෂාපතනය මිලිමීටර් 2000ට වැඩි. මම මෙහෙම දාන්නම්කෝ. මිලිමීටර් 2000ට වැඩි. එහෙනම් මෙතන 1000ට අඩු, මෙතන 10 1500 අතර, අතන 2000ට වැඩි. එහෙනම් ආරෝහණ පිළිවෙලට තියෙනවානේ. වැඩි වෙන අනුපිළිවෙලට තියෙනවා. ඒ හරි. නිවැරදි. B උත්තරේ ඉස්සෙල්ලා පටන් ගන්නේ T වලින්. T කියන්නේ කවුද? T කියන්නේ හීරැස්ස. හීරැස්ස හමු වෙන්නේත් නිවර්තන කටු කැලෑවල. ඒ කියන්නේ මිලිමීටර් 1000ට අඩු. 10 මිලිමීටරට අඩු. ඊළඟට Q. Q කියන්නේ කළුවර. ඒත් වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල 10යි 1500යි අතරේ. ඊළඟට X. X කියන්නේ වල්කුරුඳු. වල්කුරුඳු ශාකය අපිට හමු වෙන්නේ කඳුකර වනාන්තරවල. කඳුකර වනාන්තරවලත් වර්ෂාපතනය 2000ට වැඩි. ඒත් අවුලක් නැහැනේ. පිළිවෙලට යනවා. 1000ට අඩු, 10 1500 2000. B උත්තරෙත් හරි. C වල ඉස්සලා තියෙනවා S. S කියලා කියන්නේ ගිනි අන්දර. ගිනි අන්දර තියෙන්නේ කටු කැලෑවල. කටු කැලෑවල 1000ට වඩා අඩුයි. අර වගේම තමයි. 10 මිලිමීටරට අඩු. ඊළඟට තියෙනවා U. U කලින් අපිට අහුණානේ. U කියන්නේ තසොක් තෘණ තෙත් පතනවල මිලිමීටර් 2000ට වැඩි වර්ෂාපතනයේ තියෙන්නේ. ඊළඟට W. W කියන්නේ වීර ශාකයේ තියෙන්නේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල 10යි 1500යි අතරේ. අන්න අවුලක් තියෙනවා. මෙතන 1000ට අඩු, මෙතන 2000 වෙලා ආපහු 10යි 1500 අතරට යන්න බෑ. මේකට වඩා මේක වැඩි වෙන්න ඕන. ඒක නිසා C වැරදි. ඒක නිසා C වැරදි. D P. P කියන්නේ කවුද? P කියලා කියන්නේ සැලිකෝනියා. සැලිකෝනියා අපිට හමු වෙන්නේ ලවණ වගුරු වල. මතකද? සැලිකෝනියා ශාකය ලවණ වගුරු වල අපිට හමු වෙන්නේ. ලවණ වගුරු යටතේ රිසෝස් එකේ කොහෙවත් දීලා නැහැ. ලවණ වගුරු වලට වර්ෂාපතනය මෙන්න මෙච්චරයි කියලා. හැබැයි අපි මෙහෙම දෙයක් දන්නවා. ලවණ වගුරු අපිට හමු වෙන්නේ ශුෂ්ක කලාපයේ විතරයි. නේ? ලවණ වගුරු අපිට හමු වෙන්නේ ශුෂ්ක කලාපයේ විතරයි. ශුෂ්ක කලාපයේ වර්ෂාපතනය මිලිමීටර් 1000ට අඩුයි. ශුෂ්ක කලාපයේ නම් වර්ෂාපතනය මිලිමීටර් 1000ට අඩුයි. හරි? ඊළඟට W. වීර ඒත් වියලි මිශ්‍ර සදාහරිත 10 1500 අතරේ. ඊළඟට V කියන්නේ කීන කඳුකර නිවර්තන කඳුකර වනාන්තර 2000ට වැඩි. අන්න ඒකත් හරියනවා. මේ සැලිකෝනියා ශුෂ්ක කලාපයේ 1000ට අඩුවෙන් ඉන්නේ. මේ වියලි මිශ්‍ර සදාහරිත අර කඳුකර වනාන්තර D නිවැරදි. E P කියලා කියන්නේ සැලිකෝනියා අරකමයි. අර විදියටමයි 1000ට අඩු. ඊළඟට
V කියලා කිව්වේ කලින් එකෙත් තිබුණා කීන කඳුකර වනාන්තරවල 2000ට වැඩි වර්ෂාපතනය. ඊළඟට Q කළුවර වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවලදී 1000යි 1500යි අතරේ මේකට වඩා මේක පොඩි ඒක නිසා යා ගන්න බෑ. E වැරදි A හරි B හරි D හරි බලන්න දැන් එහෙම පිළිතුරක් තියනවද කියන එක සහ පිළිතුරු අංක කීයද කියන එක. එතකොට A අපිට අරගන්න පුළුවන්. ඒක හරි. ඊළඟට අපිට B අරගන්න පුළුවන්. PQX කියන එක ගන්න පුළුවන්. B හරි. ඊළඟට D අරගන්න පුළුවන්. PW සහ V කියන එක පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 50 පිළිතුරු අංක 1. හරි. ඔන්න ඔහොම තමයි 2024 පාස් පේපර් එකේ උත්තර ටික එන්නේ. හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ටිකක් එක වගේ ප්‍රශ්නත් පොඩ්ඩක් තියෙනවා. ඒ පරිසර පද්ධති වලින් එහෙම එකම විදිහේ ප්‍රශ්න දෙකක් විතර ඇවිල්ලා තිබුණා. එහෙම එකකුත් තියෙනවා. අපි 2025 පේපර් එකත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. 2024 පේපර් එකේ වාගේ අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා චෙක් කරලා බලන්න. 25 පේපර් එකේ ඩිස්කෂන් එක අපි ඊට පස්සේ බලමු. හරි.